හරි අපි ඉන්නේ එතකොට අපේ රසායනික ගණනය පාඩම් මාලාවේ. එතකොට ඔයාලා අපේ 0 to A revision එකට සම්බන්ධ වුණ කෙනෙක් වුණත් 2027 අලුත්ම තියරි පන්තියට සම්බන්ධ වුණ කෙනෙක් වුණත් රසායනික ගණනය පාඩමේ ඔක්කොම දේවල් ටික කවර් කරගන්න පුළුවන් මේ වීඩියෝ සීරීස් එකේදී සහ මේ පාඩම් මාලාවේදී. right. එතකොට අපි ඉන්නේ ඇත්තටම රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනේ මෙන්න මේ ටියුට් එක තුන්වෙනි සහ අවසාන ටියුට් එක. මේක තමයි ඇත්තටම මේකේ තියෙන වැදගත්ම ටියුට් එක. ප්‍රතික්‍රියා තුලනය සහ ප්‍රතික්‍රියාශිත ගණනය කිරීම ටික අපි මේ ටියුට් එකේදී තමයි කතා කරන්නේ. right. එතකොට රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලනය අපි කතා කරමින් හිටියා. එයටතේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා කියන්නේ මොනවද? රෙඩොක්ස් ප්‍රතික්‍රියාවල තුලනයේදී අපි මොකද කරන්නේ සහ අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් කොහොමද ප්‍රතික්‍රියා තුලනය කරන්නේ කියන එක අපි කතා කරා. right. එතකොට අපි පන්තියේදී ඒ සඳහා උදාහරණ කතා කරා. එතකොට මෙන්න මේ ටික මම ඔයාලට තනියම කරන්න කියලා කිව්වා. right. අපි එහෙනම් මුලින්ම ටියුට් එකේ මේ ටික කරලා ඉමු. ඊට පස්සේ අපි අද දවසේ කතා කරන අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමය කතා කරලා අවසන් කරලා ඊට පස්සේ ඔක්සිකරණාංක වෙනස භාවිතයෙන් කොහොමද ප්‍රතික්‍රියා තුලනය කරන්නේ කියලා. ඇත්තටම ඒ ක්‍රමය මේකටත් වඩා තව ලේසි. right. අපි එහෙනම් මේ ටික අවසන් කරලා ඉමු. එහෙනම් අපි ගමු මෙන්න මේක. එතකොට මෙතන පළවෙනි එක right. එතකොට අපිට දීලා තියෙනවා Cr2O72 minus අයන ඩයික්‍රෝමේට් අයන Fe2 plus අයන සමග එකතු වෙලා Cr ධන 3 අයනත් Fe ධන 3 අයනත් බවට පත් වෙනවා කියලා ආම්ලික මාධ්‍යයේදී. අපි එහෙනම් මෙයාලගේ ඔක්සිකරණාංක ලියාගමු. ඒක අපිට බැලූ බැල්මෙන්ම ලියන්න පුළුවන් මෙතන Fe ධන 2 ඔක්සිකරණ අවස්ථාව. ඊළඟට මෙතන Fe ධන 3 ඔක්සිකරණ අවස්ථාව, ක්‍රෝමියම් ධන 3 ඔක්සිකරණ අවස්ථාව. right. එතකොට අපිට මෙතනදී ක්‍රෝමියම් හොයාගන්න පුළුවන්. අපි ආ x කියලා ගමු. එතකොට 2x ඔක්සිජන් සාමාන්‍ය අවස්ථාවක්. එතකොට ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඍණ 2 ගානේ. එතකොට ඍණ 2 ගානේ 4ක් ඍණ 14ක් වෙනවා. ඒක සමාන ඍණ 2යි. 2x සමාන ඍණ 2යි. මේක ධන 14ක් වෙලා යනවා. එතකොට ධන 14යි ඍණ 2යි. ධන 12යි. එතකොට x සමානයි ධන 6ක් කියලා ගන්න පුළුවන්. එතකොට මේ ඔක්සිකරණාංක හොයන විදිහ අපි මේ ටියුට් එකේ පළවෙනි කොටසේදී කතා කරා. එතකොට මෙතන ක්‍රෝමියම් ධන 6ක ඔක්සිකරණාංකය ඉන්නේ. අපි එහෙනම් තේරෙනවා Fe ධන 2 Fe ධන 3 දක්වා ඔක්සිකරණය වෙලා ක්‍රෝමියම් ධන 6 ඉඳන් ධන 3 දක්වා ඔක්සිහරණය වෙලා. එහෙනම් අපි පළමුව ඔක්සිකරණය සහ හරණය වෙච්ච කට්ටිය හඳුනාගත්තා. දැන් අපි එහෙනම් මෙයාලට අර්ධ ප්‍රතික්‍රියා ලියමු. එහෙනම් අපි අර්ධ ප්‍රතික්‍රියා ලියනවා. එහෙනම් අපි මුලින්ම ඔක්සිකරණය සඳහා ලියමු. එහෙනම් Fe2 මගේ Fe3 අපි මෙයාගේ වැඩ ටික ඉවර කරලෙමු. අපි දන්නවනේ ඒක ඔක්සිකරණාංකයේ ධන 2 ධන 3 එන ඔක්සිකරණය ඒ දෙක අතර වෙනස ගත්තොත් එක ඉලෙක්ට්‍රෝනයි. ඒ නිසා අපි ඔක්සිකරණේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේ දාමු. right. එහෙනම් ඩයික්‍රෝමේට් එකට යමු. Cr2O72 හරි. එතකොට ප්‍රතික්‍රියාවේදී Cr ධන 3 වෙලා. right. දැන් අපි පළවෙනියටම මම කිව්වා ප්‍රතික්‍රියා තුලනයේදී අපි ඉස්සෙල්ලා මේක ගැන කතා කරද්දී පියවර වශයෙන් කතා කරා ඔක්සිකරණය හෝ හරණය වෙච්ච පරමාණුවේ ඊතලයේ දෙපැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාව සමාන වෙන්න ඕනේ. හරි. එතකොට මේ පැත්තේ ක්‍රෝමියම්ලා දෙන්නයි මේ පැත්තේ එකනයි. අපිට පේන්නේ. ඒ නිසා අනිවාර්යෙන් අපි මේ පැත්තේ ක්‍රෝමියම් පරමාණු දෙන්නේ කරගන්න ඕනේ. ඒ නිසා අපි මෙන්න මෙතෙන්ද දෙකේ ඉලක්කම දානවා. හරි. එහෙනම් අනිවාර්යෙන්. එතකොට අනිත් පරමාණු ගැන හිතන්න එපා. මෙතන ඔක්සිජන්ලා තියෙනවා, වෙන පරමාණු තියෙනවා. ඒවා ගැන හිතන්න එපා. ඔක්සිකරණය හෝ හරණය වෙච්ච පරමාණු සංඛ්‍යාව දෙපැත්තේ සමාන නැත්තම් මුලින්ම අපි ඒක සමාන කරගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි සමාන කරගත්තා. ඊළඟට ඔක්සිකරණාංක ගත්තොත් මෙතන ක්‍රෝමියම් ධන 6, මෙතන ධන 3. හරි. එතකොට අපි වෙනස ගන්න නම් අපිට ලේසියෙන්ම පුළුවන් ධන 6න් අඩු කරනවා ධන 3ක්. හරි. එතකොට 3ක වෙනසක් අපිට එනවනේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ අපි කිව්ව හැමතිස්සෙම මම මේකත් උදාහරණයට අරගෙන කිව්වා එක ක්‍රෝමියම් පරමාණුවක තමයි ධන 6 ඉඳන් ධන 3ට ඉලෙක්ට්‍රෝන 3ක වෙනසක් වෙන්නේ ඇත්තටම. එතකොට ඉලෙක්ට්‍රෝන 3ක වෙනසක් වෙන්නේ එක ක්‍රෝමියම් පරමාණු. එතකොට අපි මෙතනදී සියලුම පරමාණු වල සිදුවෙන සමස්ත ඉලෙක්ට්‍රෝන වෙනස් වීම, ඒ කියන්නේ සමස්ත වෙනස් වීම දාලා ඒ ඉලෙක්ට්‍රෝන ගාන පෙන්වන්න ඕනේ. හරි. එතකොට අපි දන්නවා එතකොට එක ක්‍රෝමියම් පරමාණුක ඉලෙක්ට්‍රෝන 3ක වෙනසක් වුණා නම් ක්‍රෝමියම් පරමාණු දෙකක් නිසා ඉලෙක්ට්‍රෝන 6ක වෙනසක් වෙනවා මෙතනදී. එහෙනම් අන්න ඒක අපි නිරූපණය කරන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මෙයා ඔක්සිහරණයක් ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන 6ක් වෙන්නේ ක්‍රෝමියම් පරමාණු දෙන්නෙක් නිසා. හරි. එක ක්‍රෝමියම් පරමාණුව නම් ඉලෙක්ට්‍රෝන 3යි. නමුත් ක්‍රෝමියම් පරමාණු දෙන්නෙක් නිසා අනිවාර්යෙන්
ඉලෙක්ට්‍රෝන 6ක් වෙන්න ඕනේ. ඒ නිසා ඒක ගැන මතක තියාගන්න අනිවාර්යයෙන් ඒක සැලකීමක් වෙන්න. එහෙනම් අන්න ඒ විදිහට අපි නිරූපණය කරනවා. right. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නිරූපණය කරා. ඊට පස්සේ අපි බලමු එයාගේ ආවරණ සහ අනිත් දේවල්. එතකොට මේ ප්‍රතික්‍රියාව නම් ඔක්සිකරණයට අදාළගේ අවුලක් නැහැ අපිට ගන්න පුළුවන්. මොකද මෙතන ආරෝපණ හැමත් තුලිතයි. මොකද ඉලෙක්ට්‍රෝන එක කියන්නේ ඍණ 1යි, ඍණ 1යි ධන 3යි කියන්නේ ධන 2යි. මේ පැත්තේ ධන 2යි. මේ පැත්තේ අපි ගත්තොත් මෙතන ඍණ 2යි. මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් නිසා ඍණ 6යි. එතකොට ඔක්කොම අපිට හම්බ වෙනවා ඍණ 8ක්. ඍණ 8ක්. මේ පැත්තේ ගත්තොත් ධන 3ඒවා දෙන්නෙක් ඉන්නවා. එතකොට ඔයා හැමතිස්සෙම යම් ප්‍රතික්‍රියාවේ ආරෝපණ බලද්දී දැන් අයනයක් තියෙනවා නම් ඒ අයනයේ ආරෝපණය එතන තියෙන සංඛ්‍යාවෙන් වැඩි කරන්න. එතකොට අපිට එතන තියෙන මුළු ආරෝපණ ප්‍රමාණය ගන්න පුළුවන් ලේසියෙන්. right. එහෙනම් එතකොට මෙතන අපි ගත්තොත් ධන 3 2ක් කියන්නේ ධන 6ක ආරෝපණයක් තියෙනවා. හරි. ධන 6ක ආරෝපණයක් තියෙනවා. දැන් අපි මේකෙන් බලන්න ඕනේ අපි ඉලෙක්ට්‍රෝන කීයක් නිරූපණය කරන්න ඕනේද කියලා. ඔයාට මෙතන ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න ඕනෙන ක්‍රම දෙකක් තියෙනවා. හරි දෙපැත්තේ ආරෝපණය. හරි මේ ධන ආරෝපණයෙන් අඩු කරන්න මේ ඍණ ආරෝපණය. හරි ධන ආරෝපණය ධන 6යි. මොකද ඍණ එකක් ධන 6ට යන්න ඕනේ. එතකොට වෙනස බලා ගන්නනේ ඕනේ. හරි ධන 6න් හරි ධන ආරෝපණයෙන් අඩු කරන්න ඍණ ආරෝපණය. එතකොට ධන 1කින් මම අඩු කරනවා ඍණ 8ක්. හරි එතකොට ධන 6යි ඍණයි ධනයි ධන 8. එතකොට එනවා 8යි 6යි 14ක්. හරි 14. එහෙනම් ඉලෙක්ට්‍රෝන 14ක වෙනසක් තියෙන්න ඕනේ මෙතන. හරි ආරෝපණ 14ක වෙනසක් තියෙනවා. නැත්තම් ඔයාට මේක අර සරල රේඛාවකින් හිතන්නත් පුළුවන්. හරි සරල රේඛාවක බිඳුව තියෙනවා. අපිට එක පැත්තක ධන 6ට යන්න ඕනේ අනිත් පැත්තේ අපි ඍණ 8 ඉන්නවා. දැන් ඍණ 8 ඉඳන් ධන 6 දක්වා 14ක වෙනසක් තියෙනවා. හරි එහෙනම් ඍණ 6 සිට ඍණ 8 සිට ධන 6 දක්වා හරි 14ක වෙනසක් තියෙනවා. හරි එහෙනම් අන්න එහෙම ගන්නත් පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? අපි මේ පැත්තට දැන් අපි තෝරගත්තොත් දැන් ආම්ලික මාධ්‍යනේ වෙන්නේ ප්‍රතික්‍රියාව. ඒ නිසා H+ අයන තමයි දාන්නේ. හැබැයි H+ අයන දැන් මේ පැත්තට දැම්මොත් තව ධන ආරෝපණය වැඩි වෙනවා. මොකද මේ පැත්තේ තියෙන්නේ ධන ආරෝපණය. ඒ නිසා අපි දානවා මේ පැත්තේ කීයක් දාන්න ඕනේද? මෙන්න මේ වෙනසට සමාන ගාණක් දානවා. එහෙනම් H+ අයන 14ක් දානවා. හරි එහෙනම් 14ක් H+ කියලා අපිට මේ කියනවා. එහෙනම් ඒක එතන ලියන්නේ මේ විදිහට. හරි මේ මෙතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒකත් ඔයාලා මතක තියාගන්න. ආම්ලික මාධ්‍යයේ සිදුවන ප්‍රතික්‍රියාවලදී අනිවාර්යයෙන්ම මේක නිකන් ඔයාලා පාඩම් කරලා මතක තියාගත්තත් කමක් නැහැ. ආම්ලික මාධ්‍යයේ සිදුවන ප්‍රතික්‍රියාවකදී මේ Cr2O2 අයන යන්නේ Cr ධන 3 අයනයටමයි. එතකොට ආම්ලික මාධ්‍යයේ මේ ප්‍රතික්‍රියාවම මේ අර්ධ ප්‍රතික්‍රියාවම තමයි වෙන්නේ. 14ක් H+ Cr2O7 2 plus 6ක් ඉලෙක්ට්‍රෝන යනවා Cr ධන 3ටයි. දැන් අපි H+ 14ක් දාපු නිසා ජල අණු දාන්න එපා. මම කිව්වා H+ අයන දෙකකට එක ජල අණුවයි. එහෙනම් 14ක් නම් මම ජල අණු 7ක් දානවා. දැන් මේ ප්‍රතික්‍රියාව තුලින්. හරි. මෙතන Cr2O7 2 අයනේ ඔක්සිජන් උත් 7ක් තියෙනවා. මෙතනින් ඒ ඔක්සිජන් 7 වෙන්න තියෙනවා. හරි. ඒ නිසා ඔය ආම්ලික මාධ්‍යයේදී Cr2O7 2 ඇත්තටම හැම වෙලෙම මේ ප්‍රතික්‍රියාව තමයි තියෙන්නේ. 14ක් H+ 6ක් ඉලෙක්ට්‍රෝන Cr2O7 2 යනවා. Cr දෙකක් Cr ධන 3ට සහ ජල අණු 7කට. හරි 14ක් H+ 6ක් ඉලෙක්ට්‍රෝන Cr2O7 2 යනවා. දෙකක් Cr ධන 3ට සහ 7ක් ජලය. ඕකේ මේ අර ඒක ආම්ලික මාධ්‍ය මතක තියාගත්තත් කමක් නැහැ. ඕක අර ඔයාලට මතකයි නම් අපි පාඩම වෙලාවේ කතා කරපු උදාහරණය පොටෑසියම් පර්මැංගනේට් වල තියෙන පර්මැංගනේට් අයනේ නැත්නම් පර්මැංගනේට් අයනේ එයා Mn ධන දෙකට යන්නේ. ආම්ලික මාධ්‍ය එයාගේ වෙන්නේ මෙතන 5ක් ඉලෙක්ට්‍රෝන 8ක් H+. 5ක් ඉලෙක්ට්‍රෝන 8ක් H+ වලින් හැදෙනවා 4ක් ජලය. right එහෙනම් ඔන්න ඔය වගේ එකක් තමයි. ඒකත් ආම්ලික මාධ්‍යයේ පාඩම් කරත් කමක් නැහැ. මොකද ඔය ඒක එක වගේ යන්නේ. හරි 8ක් H+ MnO4- 5ක් ඉලෙක්ට්‍රෝන යනවා Mn ධන දෙකට සහ 4ක් ජලයට. එතකොට අර මේක ඔයාලට පාඩම් නම් ලේසි. ඒක ආම්ලික මාධ්‍ය. ඕක හැබැයි මාධ්‍ය අනුව ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. ආම්ලික මාධ්‍ය වුණත් නම් ඔය වගේ තමයි යන්නේ. right එහෙනම් දැන් අපිට පුළුවන් මේ දෙන්න අපි මේක ඔක්සිකරණ හරද ප්‍රතික්‍රියාව මේක ඔක්සිහරණ හරද ප්‍රතික්‍රියාව අපිට දැන් තුලිත අයනික ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන කරන්න මේකේ ඉලෙක්ට්‍රෝන 1යි මේකේ ඉලෙක්ට්‍රෝන 6යි
ඔක්සිකරණයෙන් පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික ඔක්සිහරණයෙන් ලබාගෙන තියෙනවා. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා බෑ ඉලෙක්ට්‍රෝන 6ක් ගන්න ඕන නිසා. ඒ නිසා අපි මේකත් 6න් ගුණ කරලා ඉලෙක්ට්‍රෝන 6ක් කරනවා. හරි. එතකොට මේ සංඝටක ඉලෙක්ට්‍රෝන විතරක් නෙවෙයි 6න් වැඩි වෙන්නේ මේ ඔක්කොම 6න් වැඩි වෙනවා. එහෙනම් දැන් අපිට ලියුව හැකි 6ක් Fe2+ plus 14ක් H+ plus Cr2O7 2 minus. හරි එතකොට ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා මේ පැත්තේ 6ක් ඉලෙක්ට්‍රෝන පැත්තේ 6ක් ඉලෙක්ට්‍රෝන. ඒ ප්‍රතිවිරුද්ධ පැතිවල සමාන වෙන තිබ්බොත් ඒවා කැපිලා right. එහෙනම් ඕකෙන් හැදෙනවා 6ක් Fe3+ දෙකක් Cr3+ සහ 7ක් ජලය. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මේක ගන්න පුළුවන්. එහෙනම් මේ පැත්තේ ඔක්කොම සමාන Fe ලා 6යි Fe ලා 6යි. හයිඩ්‍රජන් 14යි. ඒකට මෙතන 4ක් 2 10. ක්‍රෝමියම් ලා දෙන්නයි. ක්‍රෝමියම් ලා දෙන්නයි. ඔක්සිජන් 7යි. ඔක්සිජන් 7යි. එහෙනම් ඔන්න අපේ අවසන් තුලිත ප්‍රතික්‍රියාව ආව. එහෙනම් අඩුපාඩු හදා ගන්න ඔයාලා. හරි. මම හිතනවා හරියට කරන්න නැති මේක නෑ ඇත්තටම ලේසි. හරි. එහෙනම් අඩුපාඩු හදාගමු. අපි ඊට පස්සේ දෙවෙනි එක බලමු. දෙවෙනි එකේ තියෙන C2O4 2- අයන MnO4- අයන එක CO2 සහ Mn ධන දෙක බවට පත් වෙනවා. එතකොට හැමතිස්සෙම අර අපි කතා කරපු පියවර ටික අනුගමනය කරන්න කොහේවත් තැන වරදින්නේ නැහැ ඔක්සිකරණාංක හරියට හොයගන්න. ඔයාලට එතකොට ඔක්සිකරණාංක අමතකයි නම් මේ ටියුට් එකේ මුල් කොටස බලන්න ඔක්සිකරණාංක වලදී අපි කතා කරපු ටික ඒක බලන්න. හරි. එතකොට ඔක්සිකරණාංක පුළුවන් ඔක්සිකරණාංක හොයාගෙන අපි වෙන වෙනම ආර්ථ ප්‍රතික්‍රියා ලියලා හරි ඊට පස්සේ අපි ඉලෙක්ට්‍රෝන නිරූපණය කරලා ඊට පස්සේ පරමාණු සංඛ්‍යා සමාන නැත්නම් සමාන කරලා ඉලෙක්ට්‍රෝන නිරූපණය කරලා ආරෝපණ තුලනය කරලා හයිඩ්‍රජන් තුලනය කරනවා. අපි එහෙනම් යනවා දෙවෙනි එකට. එතකොට දෙවෙනි එකේ අපිට කියලා තියෙන්නේ C2O4 2- අයන මෙයාට කියන්නේ ඔක්සලේට් අයනය කියලා. MnO4- අයනය එක්ක ප්‍රතික්‍රියා කරලා එයා CO2 සහ Mn ධන දෙක බවට පත් වෙනවා. Mn ධන දෙක බවට පත් වෙන එකත් ආම්ලික මාධ්‍ය. හරි. එහෙනම් අපි වෙන වෙනම හොයාගමු මෙයාලගේ ඔක්සිකරණාංක. හරි. right. එහෙනම් මෙතන ඔක්සිජන් ගෙනම් වෙනස් වෙන තැනක් නැහැ. ඒ නිසා ඍණ දෙකයි මෙතනත් එහෙම තමයි. මොකද ඔක්සිජන් වෙනස් වෙන නම් එක්ක පෙරොක්සයිඩ් දෙකක් හරි පෙරොක්සයිඩ් අයනය හරි සුපර් ඔක්සයිඩ් එකක් හරි එහෙම තියෙන්න ඕනේ. එහෙම නැහැ. ඒ නිසා ඔක්සිජන් ගෙනම් වෙනසක් වෙලා නැහැ. එහෙනම් මෙතන අනෙක් මූලද්‍රව්‍ය වෙන කාබන් සහ මැංගනීස් ගේ තමයි ඔය කතාව තියෙන්නේ. හරි. අපි එහෙනම් මෙතන කාබන් ගේ හොයමුකෝ. එහෙනම් මම කාබන්ල දෙන්නේ කියනවා 2x කියලා දා ගන්නවා. ඔක්සිජන් සාමාන්‍ය තැනක් ඍණ 2 4ක් කියන ඍණ 8යි ඒක සමානයි ඍණ 2යි. එතකොට මේක එහා පැත්තට ගියාම ධන 8යි 2x. එතකොට මෙතන ඍණ 2යි ධන 8යි ධන 6ක් වෙනවා. x සමානයි ධන 3ක් වෙනවා. එහෙනම් ඔන්න ඕක අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතන කාබන් ධන 3 ඉන්නේ. MnO4- මේක නම් මතක තියාගත්තොත් කමන්නේ MnO4- වලදී මැංගනස් ඉන්නේ ධන 7. ඔයාලට ඒක අමතකයි නම් හදලා ගන්න. එතකොට මැංගනස් X කියලා දාගත්තා. ඔක්සිජන්ලා 4 දෙනෙක් ඍණ 8යි සමානයි ඍණ 1යි. එතකොට මේ පැත්තට ගියාම ධන 8ක් වෙනවා. හරි ධන 7ක් වෙනවා. හරි එහෙනම් ඔන්න ඕක. එහෙනම් මැංගනස් ධන 7ක් වෙනවා. CO2 වල අර සූත්‍රයෙන් ගන්නත් පුළුවන්. කාබන් X කියලා දාලා හරි ඔක්සිජන්ලා දෙන්නේ එතකොට ඍණ 4යි සමානයි 0යි x සමානයි ධන 4යි. හරි මම ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාට මේක ව්‍යුහය ඇසුරෙන් ගන්නත් පුළුවන්. හරි CO2 අණුවේ මෙහෙමනේ තියෙන්නේ. එතකොට CO2 අණුවේදී ඔක්සිජන්ලට මේ බන්ධනයේට ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි. එහෙනම් කාබන් වල ධන 4ක් ඉතිරි වෙනවා. එහෙනම් මෙතනදී අපිට කියන්න පුළුවන් ධන 4යි මැංගනස් මෙතන පේන්න තියෙනවනේ ධන 2. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට
ඔක්සිකරණාංක ලියා ගන්න පුළුවන් එක එක සංඝටකවල. දැන් අපිට තියෙන්නේ මෙයාලගේ ඔක්සිකරණය හරණය වෙච්ච කට්ටිය හඳුනාගෙන අර්ධ ප්‍රතික්‍රියා ලියන්න. right. එහෙනම් අපිට පේනවා C2O2 වල කාබන් ධන 3 ඉඳන් CO2 වල කාබන් දක්වා ඔක්සිකරණය වෙලා ධන 3 ඉඳන් ධන 4ට ඔක්සිකරණයක්. ඊට පස්සේ MnO වලදී මැංගනස් ධන 7 ඉඳන් Mn ධන 2 ආයනය වෙන ධන 2 දක්වා ඔක්සිකරණය වෙලා. හරි එහෙනම් ওই දෙක පාවිච්චි කරලා අපි අර්ධ ප්‍රතික්‍රියා ලියමු. right. එහෙනම් මම මුලින්ම මෙයාට ගන්න C2O2 අයන එහෙනම් ඒක CO2 බවට පත් වෙනවා. හරි. එහෙනම් අපි දන්නවා ධන 3 ඉඳන් ධන 4ට. right. එහෙනම් අපි අර පියවර ටික අනුගමනය කරමු. right. දැන් ඔක්සිකරණය උනේ කාබන්. එහෙනම් දෙපැත්තේ කාබන් පරමාණු සංඛ්‍යාව සමාන වෙන්න ඕන. මේ පැත්තේ කාබන් දෙන්නේ හැබැයි මේ පැත්තේ කාබන් එක නයිනේ පේන්නේ. එහෙනම් පළවෙනියටම කරන්න ඕන දේ කාබන් පරමාණු සංඛ්‍යාව දෙන්නෙක් කරගන්නවා. එහෙනම් අන්න අපි පරමාණු සංඛ්‍යාව සමාන කරනවා. හරි. ඊළඟට ඉලෙක්ට්‍රෝන පෙන්වන්න ඕන. right. මේක ඔක්සිකරණයක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා තියෙනුනේ මේ පැත්තේ තියෙනවා. ආයෙන ඉස්සෙල්ලා වගේ බලන්න වෙනස ගත්තොත් ධන 4 ඉඳන් ධන 3ට එකයි වෙනස තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. හැබැයි ඉලෙක්ට්‍රෝන එකක වෙනසක් වෙන එක කාබන් පරමාණුවක් තිබුණා. හරි. කාබන් පරමාණු දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ හරියට මෙයා අර ධන 6 ඉඳන් ධන 8ට ගියා වගේ. ඔක්සිකරණාංකයේ ධන 6යි නෙවෙයි. ඔක්සිකරණාංකයේ කාබන්ගේ ධන 3යි. මේ පැත්තේ ධන 4යි. හැබැයි අර දෙන්නම සැලකුවොත් ධන 6 ඉඳන් ධන 8ට ගියා වගේනේ. ඒ කියන්නේ දෙන්නෙක්ගේ වෙනස තියෙන ඉලෙක්ට්‍රෝන දෙන්නෙක්ගේ කාබන් පරමාණු දෙකක් නිසා. ඒ නිසා අපි මේ පැත්තට දා ගන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක් විය යුතුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් විය යුතුයි. එහෙනම් ඔන්න ඔහොම තමයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එන්නේ. right. එහෙනම් ඔන්න අපි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නිරූපණය කරා. අපි දැන් මේකේ මේ ආරෝපණ හිම තුලනය කරලා ඉවර කරමු. එතකොට වැඩේ ඉවරයි. right. එතකොට අපි ගත්තොත් C2O2 අයනේ මේ පැත්තේ ඍණ දෙකක ආරෝපණයක් තියෙනවා. එතකොට මේ පැත්තේ CO2 ට නම් ආරෝපණයක් නැහැ. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. අපි කිව්වා එක ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණ එකක් වගේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ ඍණ දෙකක් වගේ. එහෙනම් මේ පැත්තේ ඍණ දෙකයි මේ පැත්තේ ඍණ දෙකයි. හරි. ඔක්සිජන්ලත් මේ පැත්තේ 4යි ඔක්සිජන්ලත් 4යි. එහෙනම් ඔක්කොම වැඩේ හරි ඕක ඔය විදිහට තියන්න තමයි තියෙන්නේ. right. එහෙනම් අපි ඊළඟ එකට MnO අයන. එහෙනම් එයා Mn ධන 2 බවට පත් වෙනවා. right. මම ඉස්සෙල්ලා කිව්වා මේක ආම්ලික මාධ්‍ය මේක මතක තියාගත්තත් කමන්නේ මේක වෙන්නේ කොහොමද? හරි. මෙයා අපි ඕනනම් ඒක පෙන්නමු. හරි. එතකොට මෙතන ධන 7 ඉඳන් ධන 2කට යන්නේ. ධන 7 ධන 2. එතකොට දෙපැත්තේ මැංගනස් ගාන සමානයි. එතකොට 7න් දෙකක් අඩු කරපුවාම 5ක් එනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 5ක් ලබාගෙන තියෙනවා. එහෙනම් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 5යි. ආරෝපණ තුලනය කරොත් මෙතන ඍණ 5යි. මෙතන ඍණ 1යි ඍණ 6යි. මේ පැත්තේ ධන 2යි. එහෙනම් ඍණ 6 ඉඳන් ධන 2ට ධන 2කින් අඩු කරන්න ඍණ 6ක්. ධන 2කින් ඍණ 6ක් අඩු කරොත් 8ක් එනවනේ. H+. එහෙනම් H+ දාන්න ඕනේ කොයි පැත්තටද? දැන් මේ පැත්තට දැම්මොත් තව තියෙන ධන 2 ආරෝපණය තව වැඩි වෙන එක වෙන්නේ. හරි. එහෙම වුණොත් මේක කවදාකවත් දෙපැත්තේ ආරෝපණ තුලනය කරන්න බැහැ. ඒ නිසා අපි දානවා මේ. හරි. එහෙනම් 8ක් H+. එහෙනම් මේකත් ආම්ලික මාධ්‍යයෙන් මතක තියාගන්න 8ක් H+ දාපුවාම හරි 4ක් දැලේ නිසා මතක තියාගන්න 8ක් H+ MnO ධන 5ක් ඉලෙක්ට්‍රෝන ලියන Mn ධන 2 සහ 4ක් ජන. right. එහෙනම් ඔන්න අපිට දැන් මේක තුලිත අයනික ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. හරි. එතකොට ගත්තොත් මේකේ මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. හරි. මේකේ ඉලෙක්ට්‍රෝන 5යි. නමුත් අනිවාර්යෙන් ඔක්සිකරණයෙන් පිටවෙච්ච සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඔක්සිහරණයේදී ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? හරි 2යි 5යි. එහෙනම් අපි මේක 10ක් කරගමු. මේක 10ක් කරගන්න මේක 5ෙන් වැඩි කරනවා. මේක 10ක් කරන්න මේක 2කින් වැඩි කරනවා. දැන් වැඩි හරි. මේක අපි එහෙනම් ලියලා බලමු. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙයා 5ෙන් වැඩි වෙනවා 5ක් C2O2 අයන ප්ලස් මේක 8 වරක් 2 16ක් වෙනවා 16ක් H+ මේක ඔයා කොයි පිළිවෙලට ලිව්වත් කමක් නැහැ. හරි. මුලින් මෙයා ලියලා මෙයා ලියන්න. හරි. කැමැති පිළිවෙලකට ලියන්න. ඒක පිළිවෙල අදාළ නැහැ. හරි. H+ අයනේ මුලින් දාලා ලියන්න පුළුවන්. අනිත් ඒවා පස්සේ දාලා ඒක අදාළ නැහැ. හරි. ඊට පස්සේ දෙකක් MnO අයන වලින් හැදෙනවා. හරි. එතකොට මේක 10ක් වෙනවා. 5 වරක් 2 10යි. CO2 10ක් වෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මෙතන 10යි මෙතන 10යි කැපිලා යනවා. ඒ නිසා ඒක නැහැ.
ඊළඟට mn ධන 2 2යි mn ධන 2 ප්ලස් මෙතන 4 වරක් 2 ජල අණු 8ක් වෙනවා. එහෙනම් ඔන්න අපි තුලිත ප්‍රතික්‍රියාව තුලිත අයනික ප්‍රතික්‍රියාව ගත්තා. හැමෝම සමානයි. කාබන්ල 10යි කාබන්ල 10යි. හයිඩ්‍රජන් 16යි හයිඩ්‍රජන් 8 වරක් 2 16යි. ඔක්සිජන් ගත්තොත් 5 වරක් 4 20යි. මෙතන 4 වරක් 2 8යි. 28යි 8යි 28යි නේ. 10යි ඒවා දෙකක් 20යි 20යි 8යි 28යි ඔක්කොම සමානයි. එහෙනම් අන්න තුලිත අයනික ප්‍රතික්‍රියාව ගත්තා. හරි. එහෙනම් අපි සම්පූර්ණ කරගමු. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි. සාමාන්‍ය පියවර ටික සාමාන්‍ය පරිදි අනුගමනය කරන්න මේක හරියම ලේසියි. ඇත්තටම මේක අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමේ තවත් ලේසි වෙනවා. අපි තව ටිකකින් කතා කරනවා ඔක්සිකරණාංක වෙනස භාවිතයෙන් තුලනය කරන විදිහ. ඒක තවත් ලේසියෙන් අපිට ගන්න පුළුවන්. එතකොට ආම්ලික මාධ්‍යයේදී MnO4- වල ප්‍රතික්‍රියාව මතක තියාගන්න. එකම විදිහකට යන්නේ. 8ක් H+ 5ක් ඉලෙක්ට්‍රෝන යන Mn ධන 2 සහ 4ක් යන. ඩයික්‍රෝමේට් එකත් මතක තියාගන්න. Cr2 2 14ක් H+ 6ක් ඉලෙක්ට්‍රෝන වල යනවා. Cr ධන 3ට සහ 2ක් Cr ධන 3ට සහ 7ක් ජලයට. හරි. ඒක මතක තියාගන්න. ඕක වෙනස් වෙන්නේ නැහැ. අපි එහෙනම් තුන්වෙනි අවස්ථාවට යමු. තුන්වෙනි අවස්ථාවේ බාෂ්මික මාධ්‍ය ප්‍රතික්‍රියාවෙන් දීලා තියෙන්නේ සිංක් කියන ලෝහය නයිට්‍රේට් අයනයක ප්‍රතික්‍රියා කළ ZnO2 2- අපි කියන්නේ සිංකේට් අයනය කියලා සහ ඇමෝනියා බවට පත් වෙනවා බාෂ්මික මාධ්‍යය. එහෙනම් සිංක් ලෝහය NO3- එක්ක ප්‍රතික්‍රියා කරලා ZnO2 2- සහ ඇමෝනියා බවට පත් වෙනවා. NH3 බවට පත් වෙනවා. හරි. එහෙනම් අපිට මෙතනදී කෙලින්ම ගන්න පුළුවන් ඒවා ගමු ඔක්සිකරණක. මෙයාගේ නම් 0යිනේ. right. මෙයාගේ කීයක් වෙයිද අපි හොයමු. හරි. මෙයා x කියලා දාගත්තා. මේ ඔක්සිජන් ලගේ මෙතනත් වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍ය අවස්ථාවක්. හරි. එතකොට ඍණ 2 6යි ඍණ 6 සමානයි ඍණ 1. එහෙනම් x සමානයි ධන 5ක් කියලා එනවා. මෙතනත් අපි හොයමුකෝ. එහෙනම් මෙතනදී අපි x කියලා ගත්තොත් ඔක්සිජන්ල දෙන්නයි. එතකොට ඍණ 4යි සමානයි ඍණ 2යි. එහෙනම් ඍණ 4 එහා පැත්තට ගියාම ධන 4ක් වෙනවනේ. ධන 4යි ඍණ 2යි ධන 2ක් වෙනවා. right. ඇමෝනියා වලදී මම ඉස්සෙල්ලා කිව්වා අර ව්‍යුහයෙන් හිතුවනම් හරි හයිඩ්‍රජන් තමයි වඩා විද්‍යුත් වෙනතාවෙන් අඩු නැත්නම් වඩා විද්‍යුත් ධන පරමාණු. ඒ නිසා එයාලට ධන එනවා මෙයාට එනවා ඍණ 3ක්. හරි. නයිට්‍රජන්ට එන ඍණ 3. එහෙනම් අපිට ඔක්සිකරණ පිළිවෙලේ නයිට්‍රජන් ධන 5යි මෙයා ධන 2යි සිංක් ආයේ නයිට්‍රජන් ඍණ 3. එහෙනම් බලන්න අපිට කියන්න පුළුවන් සිංක් තමයි ඔක්සිකරණය වෙලා තියෙන්නේ නයිට්‍රජන් ඔක්සිකරණය. right. එහෙනම් අපි වෙන වෙනම මේ දෙන්නට අර්ධ ප්‍රතික්‍රියා ලියමු. එහෙනම් අපි සිංක් සඳහා ලියමු. හරි. එතකොට අපි දන්නවා මෙතන බිඳුවේ ඉඳන් ධන 2 දක්වා. එහෙනම් අපි දන්නවා ඉතින් පරමාණු සංඛ්‍යා සමානනේ මේ පැත්තේ සිංක් එක නැහැ මේ පැත්තේ සිංක් එක නැහැ. හරි. අපි එන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නිරූපණය කරමු. අනිවාර්යෙන් දෙකෙන් බිඳුවක් වැඩි වෙනස දෙන්නයිනේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් වෙනවා ඔක්සිකරණය. right. අපි එහෙනම් ආරෝපණ තුලනය කරන්න බලමු. ආරෝපණ ගත්තොත් මේ පැත්තේ මේ ZnO2 2- සයිඩ ඍණ 2ක ආරෝපණයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බහම එතනත් ඍණ 2ක ආරෝපණයක් තියෙනවා. එහෙනම් සමස්තයක් වශයෙන් ඍණ 4ක ආරෝපණයක් තියෙනවා. මේ පැත්තේ කිසිම ආරෝපණයක් නැහැ. කිසිම ආරෝපණයක් නැහැ. හරි. ඒ කියන්නේ අපි කිව්වොත් ආරෝපණය බිඳුවයි වගේ. දැන් අපි දන්නවා ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ බාහිමික මාධ්‍යයෙන්.
අපි දන්නවා භාෂ්මික මාධ්‍ය ආරෝපණ තුලණය වෙන්නේ OH- අයන වලින්. හරි. එහෙනම් කීයක් දාන්න වෙයිද? බිඳුවෙන් 4. හරි නැත්නම් බිඳුව ඍණ 4 කියලා ගත්තත් කමක් නැහැ. එතකොට 7ක වෙනසක් එනවනේ. බිඳුව ඍණ 4. හරි 4ක වෙනසක් එනවා. හැබැයි මේ පැත්තට දැම්මොත් දැන් මේ පැත්තේ තියෙන්නේ කොහොමත් ඍණ ආරෝපණයක් නේ. OH- උත් ඍණ ආරෝපණයක් තියෙන අයනයක් නේ. එහෙනම් මේ පැත්තට දැම්මොත් මේ පැත්තේ ඍණ තවත් වැඩි වෙනවා. කවදාකවත් අපිට බිඳුවට සමාන කරන්න බෑ. එහෙනම් අපි දාන්න ඕනේ මේ පැත්තට කී දෙනෙක්ද? 4 දෙනෙක්. OH- දැම්මට පස්සේ අපිට ජලය දාන්න වෙනවා. හරි බලන්න OH- දෙකකට එක ජල අණුවයි. එහෙනම් 4ක් තිබ්බහම මේ පැත්තේ ආයේ කවුරුත් හයිඩ්‍රජන්ලා තියෙන කවුරුත් නැහැනේ. එහෙනම් ජල අණු දෙකක් දැම්මම වැඩේ කොල්ල. හරි එහෙනම් වැඩේ හරි. දැන් ඔක්කොලාම හරි මෙතන ඔක්සිජන්ලා 4යි. මෙතන දෙන්නයි මෙතන දෙන්නයි 4යි. හරි එහෙනම් ඔන්නෝම අපිට ගන්න පුළුවන් ඔක්සිකරණයට අදාළ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. එහෙනම් අපි ඊළඟට NO3- එකක් ගමු. NO3- අයනය ඇමෝනියා බවට පත් වෙන්නේ. එතකොට ඔක්සිකරණාංක ධන 5 ඉඳන් ඍණ 3යි. ධන 5 ඉඳන් ඍණ 3යි. නයිට්‍රජන් පරමාණු සංඛ්‍යා දෙපැත්තේ සමානයි. එතකොට මේකේ වෙනස ගත්තොත් ධන 5 ඍණ 3. ධන 5 ඍණ 3. එතකොට 8ක වෙනසක් තියෙනවා. 8ක වෙනස. අපි දන්නවා ඔක්සිහරණයක්නේ. ඔක්සිහරණයේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එක. එහෙනම් මේ පැත්තට පෙන්නනවා අපි ඉලෙක්ට්‍රෝන 8ක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන 8ක් දැම්මා. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නිරූපණය කරන්න. දැන් අපිට සිද්ධ වෙනවා ආරෝපණ තුලනය කරලා හයිඩ්‍රජන් තුලනය කරන්න. මේ පැත්තේ ආරෝපණය ගත්තොත් මෙතන ඉලෙක්ට්‍රෝන 8 නිසා ඍණ 8යි. NO3- අයනේ තියෙනවා ඍණ 1ක්. එහෙනම් ඔක්කොම ඍණ 9ක් වෙනවා. මේ පැත්තේ ආරෝපණයක් නෑ. ආරෝපණය බිඳුවයි. ආරෝපණය බිඳුවයි. එහෙනම් ඉස්සෙල්ලා වගේමයි අපිට එහෙනම් OH- අයන 9ක් එකතු කරන්න වෙනවා. කොයි පැත්තටද එකතු කරන්නේ? මේ පැත්තට එකතු කරොත් එහෙම තව ඍණ ආරෝපණය වැඩි වෙනවා. එහෙනම් අපි මේ පැත්තට දානවා 9ක් OH-. 9ක් OH- දාපුවම මේක අපිට ඉස්සෙල්ලත් සෙට් වුණා. හරි. OH- දෙන්නට එක ජල අණුවයිනේ. එහෙනම් 9ට 4මාරයිද නෑ. එහෙම වෙන්නේ නෑ. ඒකට හේතුව මෙතන හයිඩ්‍රජන්ලා 9 මෙතන 3 දෙනෙක් ඉන්නවනේ. මොකද හයිඩ්‍රජන් තුලනය කරන පියවරේදී ජල අණු දාලා හයිඩ්‍රජන් තුලනය කරන පියවරේදී ඔක්කොම තියෙන හයිඩ්‍රජන් සංඛ්‍යාව තුලනය වෙනවා. එහෙනම් මෙතන 9යි මෙතන 3යි 12ක් තියෙනවා. එහෙනම් අපි දානවා ජල අණු 6ක්. එහෙනම් දැන් හරි. ඔබ දාපුවම වැඩි. හරි. එහෙනම් අපිට දැන් ඒ ප්‍රතික්‍රියාවත් හරි අපිට තුලිත අයනික ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? මේකේ ඉලෙක්ට්‍රෝන 2යි මේකේ ඉලෙක්ට්‍රෝන 8යි. එහෙනම් අපිට පුළුවන් මේක 4ෙන් වැඩි කරා නම් 8ට සමාන වෙනවනේ. මේක කීයෙන්වත් වැඩි කරන්න ඕනේ. මේක කොහොම තියෙමු. හරි. අපි දැන් ලියාගෙන යමු මේකෙන් හැදෙනේවා. මොකොත් කපන්න කරන්න යන්න එපා. එකවර ලියාගෙන යන්න. අන්තිමේට අපි බලමු දෙපැත්තේ තව දුරටත් සමාන ඒවා තියෙනවද කියලා. හරි. එතකොට 4 වරක් 4 16යි. සිංක් 4යි. මෙතන ජල අණු 6යි. ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. එතකොට නයිට්‍රේට් වලින් හැදෙනවා. මෙයා 4යි. ජල අණු 4 වරක් 2 8යි. මේ පැත්තේ ඇමෝනියා සහ 9ක් OH-. ඕක ලිව්වට පස්සේ ඔයා බලන්න තව දුරටත් දෙපස සමාන වෙන කට්ටිය ඉන්නවද කියලා. එහෙම සමාන වෙන අය ඉන්නවනම් එයාලා අපි අයින් කරලා දාමු. හරි. වැඩි පැත්තෙන් අඩු පැත්තේ තියෙන ගාණ අයින් කරලා වැඩි පැත්තේ ඉතුරු කරමු. හරි. එහෙනම් බලන්න OH- 16යි 9යි. එහෙනම් 9 අඩු කරනවා අපි මේ වැඩිපුර තියෙන පැත්තේ. ඒතර 16න් 9ක් ගියාපෝ අපිට කීයක් ඉතුරු වෙනවද? OH- 7ක් ඉතුරු වෙන්න ඕනේ. ජල අණු 6යි 8යි. ඒ කියන්නේ ජල අණු 2ක් ඉතිරි වෙන්න ඕන. හරි එහෙනම් අපිට ගන්න පුළුවන් 7ක් OH- ප්ලස් සිංක් 4යි ප්ලස්
NO3- වලින් හැදෙනවා 4ක් ZnO2 සිංකේට අයනය ප්ලස් 2ක් ජලය ප්ලස් ඇමෝනි. එහෙනම් ඔන්න ඕක තමයි අවසාන තුලිත අයනික සමීකරණය. බලන්න. සිංක්ල 4යි සිංක්ල 4යි. නයිට්‍රජන්ල 1යි නයිට්‍රජන්ල 1යි. හයිඩ්‍රජන්ල මෙතන 7යි. දෙවරක් 2 4යි 4යි 3යි 7යි. ඔක්සිජන්ල මෙතන 7යි මෙතන 3යි 10යි. හතරවරක් 2 8යි මෙතන 2යි 10යි. එහෙනම් ගානට තුලිත. එහෙනම් අපි පළවෙනි තුනම දැන් අවසන් කරා. එහෙනම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න අපි අවසාන තුන කරලා ඊළඟ ක්‍රමයට කතා කරනවා. ඊළඟ ක්‍රමයකට විතර මේක හොඳට පුළුවන් කරගන්න. මේක තවදුරටත් අපි අභ්‍යාස ඉදිරියටත් තව කතා කරනවා. මේක හොඳටම පුළුවන් කරගන්න. මොකද ප්‍රතික්‍රියා තුලනය ගණනයේ පාඩමේදී විතරක් නෙවෙයි ඉනෝගනික් වලදී ඕගනික් වලදී ෆිසිකල් වලදී ඉස්සරහට හැම තැනකදීම ඕනේ වෙන එකක්. හරි මේක ඉතාම වැදගත් එකක්. හරි මේක බැරි වුණොත් ඔයාලට හරියට හරි ලොකු ලකුණු ප්‍රමාණයක් මිස් වෙනවා ගොඩක් පාඩම් වල. ඒ නිසා මේක හොඳටම කරගන්න. එතකොට හතරවෙනි එක නැවත උදාසීන මාධ්‍ය එකක් දීලා තියෙනවා. එතකොට උදාසීන මාධ්‍යත් අපි දන්නවා. ඔය ආරෝපණ තුලනය කරද්දී වෙනස් වෙන ආම්ලික මාධ්‍ය දෙක ප්ලස් බාෂ්මික සහ උදාසීන මාධ්‍ය වලදී OH- තමයි දාන්න වෙන්නේ. එතකොට මේකෙදි අපි දන්නවා OH-. right. අපි එන ඊළඟට ඒක බලමු. හරි එහෙනම් අපිට තියෙන්නේ උදාසීන මාධ්‍යයේ MnO4- අයන ප්‍රතික්‍රියා කරනවා C2O4 අයන එක ඔක්සලේට් අයන එක ප්‍රතික්‍රියා කරලා MnO2 සහ CO2 බවට පත් වෙනවා. හරි. දැන් ඉස්සෙල්ලා වගේ ප්‍රතික්‍රියා ගන්න තරමක් වෙනස් වෙනවා. මොකද මාධ්‍ය වෙනස්නේ. අපි ගමු ඔක්සිකරණංක ඔයාලට මතකයි නම් මෙතන මැංගනස් ඉන්නේ ධන 7 ඇත්තටම. හරි. ධන 7 මෙතන කාබන් ඉන්නේ ධන 3. මෙතන කාබන් ඩයොක්සයිඩ් වල කාබන් ධන 4. MnO2 වල ගන්නත් පුළුවන්. ඔක්සිජන් සාමාන්‍ය තරක් නේ. එහෙනම් X මෙතන ඍණ 4යි ඍණ 2 ඒවා දෙකන් බිඳුවයි. එහෙනම් ධන 4. එහෙනම් එතනදිත් මැංගනස් ධන 4. right. එහෙනම් අපි වෙන වෙනම ලියාගමු දැන් අර්ධ ප්‍රතික්‍රියා. හරි එහෙනම් MnO4- සඳහා ලියමු. දැන් ඉස්සෙල්ලා එක ගන්න බෑ හරි. 8ක් H+ 5ක් ඉලෙක්ට්‍රෝන එක මොකද මේ මාධ්‍ය වෙනස්නේ උදාසීන මාධ්‍ය. සහ ඇත්තටම ඔය උදාසීන සහ බාෂ්මික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන යන්නේ Mn ධන දෙකට නෙවෙයි MnO2 වලට මැංගනස් ඩයොක්සයිඩ් වලට ධන 4. හරි එහෙනම් මෙයා බවට පත් වෙලා. හරි අපි දැන් ධන 7 ඉඳන් ධන 4
ධන 7 ඉඳන් ධන 4. හරි. එහෙනම් අපි දන්නවා ඔක්සිහරණයක් ඉලෙක්ට්‍රෝන ලබාගෙන තියෙන්න ඕනේ. හරි. එතකොට අපි ගත්තොත් මෙතන වෙනස 7න් 4ක් අඩු කරපුවම 3යිනේ. එහෙනම් මෙයා මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්න ඕනේ. හරි ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්න. ආරෝපණ තුලනය කරමු. MnO මයිනස් වල ඍණ 1යි. මෙතන තියෙනවා ඍණ 3ක්. එතකොට ඔක්කොම ඍණ 4ක් වගේ. ඔක්කොම ඍණ 4ක් වගේ. මේ පැත්තේ බිඳුවයි. හරි. මේ පැත්තේ බිඳුව. එහෙනම් අපි දන්නවා 4ක වෙනසක් තියෙනවනේ බිඳුව ඍණ 4. 4ක වෙනසක් තියෙනවා. හරි. එහෙනම් අපි දන්නවා අනිවාර්යයෙන්ම ආරෝපණ තුලනය කරන්න ඕනේ. මාධ්‍ය උදාසීන නිසා OH තමයි දාන්නේ. මේ පැත්තට දැම්මොත් තව ඍණ ආරෝපණය වැඩි වෙනවනේ. ඒ නිසා මේ පැත්තට දානවා. හරි. එහෙනම් එයාව හරි අපි ජලයක් දාමු. OH 4ක් නිසා ජල අණු දෙකක් දාපුවම වැඩි ගොඩ. හරි දැන් බලමු අපි අනික් කට්ටිය හරිද කියලා. හයිඩ්‍රජන් 4 හරි ඔක්සිජන්ල 2යි මෙතන 4යි 6යි. එහෙනම් 2යි මෙතන 4යි 6යි. එහෙනම් වැඩි හරි. හරි. එහෙනම් ඔය වගේම අපි CO42 වලට ලියමු. මෙයාගේ නම් ඇත්තටම එකම ප්‍රතික්‍රියාවක් තියෙන ඉස්සෙල්ලා එකම තමයි. මෙතන ධන 3 මේ පැත්තේ ධන 4. මේ පැත්තේ කාබන්ලා දෙන්නයි නම් එහා පැත්තේ දෙන්නෙක් කරගන්න මම මෙතන දෙකෙන් වැඩි කරනවා. හරි දෙන්නෙක් කරනවා. එතකොට වෙනස ධන 3 ඉඳන් ධන 4ට එක ඉලෙක්ට්‍රෝනයක් නේ වුණාට කාබන්ලා දෙන්නෙක් නිසා ඉලෙක්ට්‍රෝන දෙකක්. එහෙනම් ඔක්සිකරණ ඉලෙක්ට්‍රෝන දෙක. ආරෝපණ ගත්තොත් මේ පැත්තේ ඍණ 2යි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 2 නිසා ඍණ 2යි. එහෙනම් අපිට දැන් තුලනය කරන්න පුළුවන් අයනික ප්‍රතික්‍රියාව ගන්න. හරි. මේක ඉලෙක්ට්‍රෝන 2යි මේක ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් සමාන කරන්න අපි මොකද කරන්නේ? මේක වැඩි කරමු 2කින් මේක වැඩි කරමු 3. එහෙනම් මේක 3 වරක් 2 ඉලෙක්ට්‍රෝන 6ක් වෙනවා මේකත් ඉලෙක්ට්‍රෝන 6ක් වෙනවා. එහෙනම් වැඩේ හරි. එහෙනම් අපිට සාමාන්‍ය පරිදි ලියන්න පුළුවන්. එහෙනම් ජල අණු 4යි MnO4 minus අයන 2යි ඉලෙක්ට්‍රෝන ටික කැපිලා යනවනේ. මෙතන මෙයා 3යි. ඊට පස්සේ මෙයා 2යි. ඊළඟට 4 වරක් 2 OH minus 8යි. ඊට පස්සේ මේකේ මෙයා 3යි. ඒතකොට 3 වරක් 2 6ක් වෙනවා. 6ක් CO2. හරි. හරි 6ක් CO2 ඉලෙක්ට්‍රෝන ඉතින් මේක 6ක් වෙලා කැපිලා යනවනේ. එහෙනම් ඔන්නෝ දෙපස කවුරුත් සමාන වෙන අය නෑ. එහෙනම් මෙන්න මේක තමයි අවසාන තුලිත අයනික ප්‍රතික්‍රියාව. ලේසියෙන් ගන්න පුළුවන්. හරි. දෙපැත්තේ බලන්න මොන පරමාණුව සැලකුවත් දෙපැත්තේ ඉන්න කට්ටිය සමානයි. ඔය ඔක්සිජන්ලා ගන්න ඔය කවුරු එක පරමාණුවක් බැලුවොත් ඇති ඇත්තටම ඔය ඔක්කොම ඕනනම් බලන්න මේ ඔක්කොම දෙපැත්තේ තුලනය වෙලා තියෙනවා. රයිට්. එහෙනම් අපි අඩුපාඩු හදාගමු. අපි ඊළඟට යනවා. නැවත ආම්ලික මාධ්‍යයේ තියෙන ප්‍රතික්‍රියා දෙකක් තමයි දීලා තියෙන්නේ. හරි එතකොට අර පියවර ටික හරියට අනුගමනය කරලා ඔක්සිකරණාංක හරියටම හොයා ගන්න ඕන. ඒ නිසා ඔක්සිකරණාංක වාට තාම හරියටම පුරුදු නැත්නම් ඔක්සිකරණාංක ටියුට් එකේ අපි මේ කතා කරපු ටික බලලා හොඳට ඒ ටික අනිවාර්යෙන් සංයෝගවල ඔක්සිකරණාංක ගන්න විදිය තේරුම් ගන්න. අපි එහෙනම් අවසන් දෙක බලමු. නැවත ආම්ලික මාධ්‍යයේ ප්‍රතික්‍රියා දෙකක්. එතකොට SO2 CrO4 ඉස්සලා එනේ නෙවෙයි හරි. මේක ක්‍රෝමියම් හදන අනිත් ඔක්සයිඩ් ආයනේ. හරි. එයා SO4 හා Cr ධන 3 බවට පත් වෙනවා ආම්ලික මාධ්‍යයෙන්. හරි. අපි ඔක්සිකරණාංක හොයාගමු. මෙතන නම් ක්‍රෝමියම් ධන 3යි කියලා කියන්න පුළුවන්. හරි අපි මෙතන හොයාගමු සල්පවල. හරි ඔක්සිජන් නම් වෙනසක් නැහැනේ. එතකොට සල්පවල ගත්තොත්
x මෙතන ඔක්සිජන් ල දෙන්නේ නැහැ ඍණ 4 සමානයි බිඳුවයි. එහෙනම් එතන ධන 4යි. මෙතන අපි ගමු මෙයා ක්‍රෝමියම් වල එයා x කියලා දාන්න. ඔක්සිජන් 4 දෙනයි. ඒතකොට ඍණ 2 4ක් ඍණ 8යි සමානයි ඍණ 2යි. එහෙනම් x සමානයි ධන 6යි. ඔය ක්‍රෝමියම් වල ධන 6 ඔක්සිකරණ අවස්ථාවෙන් ඔක්සෝ ඇනායන දෙන්නෙක් හැදෙනවා. එක්කෙනෙක් ඩයික්‍රෝමේන් Cr2O7 2-. එයා තැඹිලි පාටයි. මෙයා ධන 6 ඔක්සිකරණ අවස්ථාවෙන් හැදෙන අනිත් ඔක්සෝ ඇනායන. එයා CrO4 2-. මෙයා කහ පාටයි. හරි. ඔන්න ඔහොම එකක්. හරි එහෙනම් මෙන්න මෙයා තමයි තියෙන්නේ මෙතන. හරි. ඊළඟට මෙතන සල්ප ගත්තොත් එයාත් අපි x කියලා දාලා ගමු. එතකොට ඍණ 2 4යි ඍණ 8යි සමානයි ඍණ 2යි. නැවත ධන 6ක් වෙනවා. එහෙනම් අපි ওই ටික ලකුණු කරගමු. මෙතන සල්ප ධන 4යි, මෙතන ක්‍රෝමියම් ධන 6යි, මෙතන සල්ප ධන 6ට යනවා. හරි. එහෙනම් දැන් අපිට වෙන වෙනම අයනික ප්‍රතික්‍රියා ලියන්න පුළුවන්. හරි එහෙනම් SO2 සඳහා ලියමු. මෙයා SO4 2- දක්වා ඔක්සිකරණය වෙනවා. එතකොට ධන 4 ඉඳන් ධන 6 දක්වන ඉලෙක්ට්‍රෝන දෙකක වෙනසක් තියෙනවා. එහෙනම් ඔක්සිකරණේ ඒ ඉලෙක්ට්‍රෝන දෙක පිට වෙන්න ඕනේ ඔන්න. හරි ඊළඟට අපි ආරෝපණ තුලනය කරමු. මෙතන ඍණ 2යි මෙතන ඍණ 2යි. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් නිසා ඍණ 2යි මේ ඍණ 2 නිසා ඍණ 4යි වගේ. හරි ඍණ 4යි වගේ. මේ පැත්තේ ආරෝපණයක් නැහැ. දැන් ඒවා ලියලිය ඉන්න ඕනේ. දැන් අපි ටිකෙන් ටික පුළුවන් තරම් හිතෙන් මේවා ගන්න උත්සාහ කරමු. ඍණ 2යි මෙතන ඍණ 2යි ඍණ 4යි මෙතන ආරෝපණයක් නැහැ බිඳුවයි. හරිද? අපිට ආරෝපණ තුලනය කරන්න තියෙන්නේ මාධ්‍ය ආම්ලික නිසා H+ අයන වලින්. හරිද? එහෙනම් මේ පැත්තේ ඍණ 4යි මේ පැත්තේ බිඳුව. එහෙනම් 4ක වෙනසක් තියෙනවනේ. මේ පැත්තට H+ අයන දැම්මොත් මෙයාගේ මොකද වෙන්නේ? ධන ආරෝපණ තව වැඩි වෙනවා. මේ පැත්තේ තියෙන ඍණ ආරෝපණයක් නේ. කියන්නේ කවදාකවත් අපිට සමාන කරන්න බෑ. ඍණ 4ක් කරන්න බෑ මේ පැත්තට ධන අයන දාලා. හැබැයි අපි මේ පැත්තට ධන අයන දැම්මොත් ඒ කියන්නේ ඍණ 4ක් නේ තියෙන්නේ. මේ පැත්තේ බිඳුවයි. ධන H+ එකක් දැම්මොත් ඍණ 3ක් වෙනවා. දෙන්නෙක් දැම්මොත් ඍණ 2ක් වෙනවා. අන්න තියෙන ආරෝපණය අඩු වෙනවා. එහෙනම් අපි H+4ක් දානවා. දැන් වැඩි හරි. H+ලා 4ක් දාපු නිසා අපි දානවා ජල අණු 2ක්. ඒ නිසා ඔන්න ඔහම හරි අපිට ඒක ලියන්න පුළුවන්. එහෙනම් ඔය අපි ලියුවේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. right අපි ඊළඟට ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියමු. ඒක ක්‍රෝමේට අයන වලට අදාළව CrO4 2- අයන යනවා Cr ධන 3ට. එහෙනම් මෙතනදී නම් ක්‍රෝමියම් එක පරමාණුයි මේ පැත්තෙත් එකයි මේ පැත්තෙත් එකයි. ඒක ධන 6 ඉඳන් ධන 3ට. එහෙනම් ඔක්සිහරණයක් ඉලෙක්ට්‍රෝන 3ක වෙනසක් තියෙනවා. එහෙනම් 3ක් ඉලෙක්ට්‍රෝන කියලා දානවා. දැන් ආරෝපණ ගත්තොත් ඍණ 2යි ඉලෙක්ට්‍රෝන 3 නිසා ඍණ 3යි ඍණ 5යි. මේ පැත්තේ ධන 3යි. දැන් ඔන්න ඔයාට හරියට තේරුම් යන්න ඕනේ මේ දෙන්න අතර වෙනස කීයද කියලා. හරි එකපාරටම ගන්න බෑ නේද? ධන 3ෙන් ධනාගයෙන් අඩු කරන්න ඍණාගයෙන්. ධන 3 ඍණ 5. ධන 3 ඍණ 5 ඍණ ධන වෙනවනේ. ඒකට 3යි 5යි 8ක් වෙනවා. 8ක වෙනසක් තියෙනවා. හරි. නැත්තම් සරල රේඛාවකින් හිතන්න. දැන් අපි මේ පැත්තට දැම්මොත් H+ ආයන තව ධන ආරෝපණ වැඩි වෙනවා. එහෙනම් අපි මේ පැත්තට දාමු. එහෙනම් H+ ආයන 8ක් දැම්මනම් වැඩි හරි. H+ ආයන 8ක් දාපුවාම මේ පැත්තේ ආරෝපණ ඍණ 5යි ධන 8යි වගේ. එතකොට ධන 3ට සමානයි. හරි. H+ 8ක් දාපු නිසා ජල අණු 4යි. එහෙනම් වැඩි හරි. එහෙනම් අපි දැන් මේ දෙන එකතු කරලා තුලිත ආයනික ප්‍රතික්‍රියාව ගමු. මේක මම වැඩි කරනවා ඉලෙක්ට්‍රෝන 2යි මේක 3යිනේ. මේක 3ෙන් වැඩි කරලා මේක 2ෙන් වැඩි කරනවා. හරි එහෙනම් දැන් අපි ලියාගෙන යමු. දැන් අනිත් ඒවා සමාන ඒවා තියෙනවා. ඒක හිතන්න එපා. අපි ඒක ලියලා අන්තිමේට එකවර ලියමු. හරි එතකොට 3 වරක් 2 ජල අණු 6යි. SO2 3යි. මෙතන 8 වරක් 2 16 H+16යි. ඉලෙක්ට්‍රෝන නම් කැපිලා යනවනේ. CrO4 2- අයන 2යි. සල්ෆේට් අයන මෙතන 3යි. 3ක් SO4 2- අයන. H+ අයන 4 වරක් 3 12යි.
ඊළඟට මේක ගත්තොත් දෙකෙන් වැඩි කරන නිසා ක්‍රෝමියම් ධන 3 එන 2යි. හරි ප්ලස් අපිට එනවා 4 2 8යි ජල අණු 8යි. මම මෙතනින් දාන්නම්. හරි. දැන් අපිට තේරෙනවා දෙපැත්තේ සමානයි ඉන්නවා. මේ පැත්තේ ජලය ඉන්නවා. එහා පැත්තේ ජලය ඉන්නවා. මේ පැත්තේ H+ ඉන්නවා. එහා පැත්තේ H+ ඉන්නවා. එහෙනම් මෙයා කැපිනවා. මෙතන දෙන්නේ ඉතිරි වෙනවා. H+ ආයන දෙන්න කැපෙනවා. මෙයා කැපෙනවා. මෙතන 4ක් ඉතිරි වෙනවා. හරි එහෙනම් අපි ලියමු 3ක් SO2 plus 4ක් H+ plus 2ක් CrO4 2 minus වලින් හැදෙනවා 3ක් SO4 2 minus plus 2ක් Cr3 plus 2ක් ජලය. එහෙනම් ඔන්න ඔය විදිහට අවසාන වශයෙන් අපිට තුලිත අයනික ප්‍රතික්‍රියාව කරනවා. අපි නිකම් බලමු පරමාණු සමාන වෙනවද කියලා. සල්ප 3යි සල්ප 3යි. හයිඩ්‍රජන් 4යි හයිඩ්‍රජන් 4යි. ක්‍රෝමියම් ල දෙන්නයි ක්‍රෝමියම් ල දෙන්නයි. ඔක්සිජන් ල 3 වරක් 2 6යි 4 වරක් 2 8යි. එතකොට 8යි 6යි 14යි. 4 වරක් 3 12යි 12යි 2යි 14යි. very good. දැන් අඩුපාඩු හදාගමු. අපි ඊළඟට අවසානික බලමු. හරි එතකොට අපි මේක ඉවර කරලා එහෙනම් අපි අන්තිම එක බලමු. H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තියෙන එකක්. එහෙනම් ඔක්සිජන් වල ඔක්සිකරණාංකය හොයද්දි සැලකිලිමත් වෙන්න ඕන අපි. එතකොට අපිට ප්‍රතික්‍රියාව දීලා තියෙන H2O2 සහ Cr272 අයන එකතු වෙලා ඔක්සිජන් සහ ක්‍රෝමියම් ධන 3 සාදනවා කියලා ආම්ලික මාධ්‍ය. ආම්ලික මාධ්‍ය. රයිට්. එහෙනම් අපි ඔක්සිකරණාංක බලමු. මෙතන නම් අපිට තේරෙනවා ක්‍රෝමියම් ධන 3 තියෙන්නේ. මෙතන ඔක්සිජන් බිඳුව. මෙතන ඔයාලට මතක නැහැ කයිනම් ක්‍රෝමියම් ධන 6 තියෙන්නේ. H2O2 වල අපි කලින් කතා කරා ඔක්සිජන් වල ඔක්සිකරණාංකය ඍණ 1යි. එහෙනම් ඔක්සිජන් ඍණ 1 ඉඳන් බිඳුවට ඔක්සිකරණය ක්‍රෝමියම් ධන 6 ඉඳන් ධන 3ට ඔක්සිකරණය. රයිට්. එහෙනම් අපි ඔක්සිකරණය ලියමු මුලින්ම. H2O2 එහෙනම් O2 වලට ගිහිල්ලා. හරි. එතකොට මේ පැත්තේ ඔක්සිජන් පරමාණු දෙන්නයි මේ පැත්තේ ඔක්සිජන් පරමාණු දෙන්නයි. ඔක්සිජන්නේ මෙතන ඔක්සිහරණය වෙන්නේ ඔක්සිකරණය වෙන්නේ. එහෙනම් එක්කෙනෙක් යන්නේ ඍණ 1 ඉඳන් බිඳුවට. වෙනස කීයද? 1 ඉලෙක්ට්‍රෝනයේ 1යි වෙනස. හරි. ඍණ 1 ඉඳන් බිඳුවට කියන්නේ 1යිනේ වෙනස. يعني ඉලෙක්ට්‍රෝන 1යි. හැබැයි ඔක්සිජන් වල දෙන්නෙක් ඉන්නවනේ මේ පැත්තේ. මේ පැත්තේ දෙන්න දැන් සමාන කරන්න ඕනේ නැහැ. මේ පැත්තේ ඔක්සිජන් වල දෙන්න මේ පැත්තේ ඔක්සිජන් වල දෙන්න. ආයේ ඒ නිසා කීයක්වත් දාන්න ඕනේ නැහැ. ඒ නිසා හරියට එකට ඉලෙක්ට්‍රෝන එකක් වුණාට පරමාණු දෙන්නෙක් නිසා ඉලෙක්ට්‍රෝන දෙකයි වගේ. නැත්තම් හිතන්නකො මෙහෙම එක්කෙනෙක්ගේ ඔක්සිකරණාංකය ඍණ 2 ඍණ 1යි. ඒකට දෙන්නෙක්ට නිකන් ඍණ 2ක ආරෝපණයක් තියෙනවා. ඍණ 2 ඉඳන් බිඳුවට. ඒකට ඉලෙක්ට්‍රෝන දෙකක වෙනසක් තියෙනවා. එහෙනම් ඔක්සිකරණය නිසා ඉලෙක්ට්‍රෝන පිට වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙන්නෙන් දාන්න. හරි. අපි මේක ඉවර කරලා යමු. එතකොට මේ පැත්තේ ආරෝපණයක් නැහැ. මෙතනත් ඔක්සිජන් වලට ආරෝපණයක් නැහැ. ඉලෙක්ට්‍රෝන දෙකක් දාපුවම ඍණ 2ක ආරෝපණයක් එනවා. මේ පැත්තේ බිඳුවේ මේ පැත්තේ ඍණ 2යි.
ආම්ලික මාන්දනේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් H+ ආයන තමයි දාන්න ඕනේ. මේ පැත්තට දාලා හරියන්නේ නැහැ. බිඳුවේ තියෙන එක ධන 1 ධන 2 ධන කියලා තව ආරෝහණය වැඩි වෙනවනේ. එහෙනම් මේ පැත්තට දාමු H+ ආයන දෙන්නේ. එහෙනම් වැඩේ හරි. හයිඩ්‍රජන්ලා දෙන්නයි හයිඩ්‍රජන්ලා දෙන්නයි. ඔක්සිජන්ලා දෙන්නයි ඔක්සිජන්ලා දෙන්නයි. ආරෝපණ ඔක්කොම තුලින්. ඩයික්‍රෝමේට් එක Cr2O2 අපි දැන් දන්නවා යාගේ මොකද වෙන්නේ කියලා. දැන් අපි ඉතින් ඒක ලියමු. මෙයා මෙතන දෙන්නයි. මෙයාගේ ඉන්නේ කොහමද? 14ක් H+ ප්ලස් 6ක් ඉලෙක්ට්‍රෝන යනවා 7ක් ජලයට. හරි ආම්ලික මාධ්‍යනේ. ආම්ලික මාධ්‍යයේ ඕකනේ වෙන්නේ. එහෙනම් මේක ඔක්සිකරණාර්ථ ප්‍රතික්‍රියාව මේක ඔක්සිහරණාර්ථ ප්‍රතික්‍රියාව. දැන් තුලිත අයනික ප්‍රතික්‍රියාව ගමු. හරි. මේකේ ඉලෙක්ට්‍රෝන 2යි මේකේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ නිසා මේක වැඩි කරමු 3. හරි. මේක කීයෙන්වත් වැඩි කරන්න ඕනේ නැහැ. ඒක එහෙම තියෙනවා. දැන් අපි එකතු කරමු. එහෙනම් මෙයා 3 දෙනෙක් වෙනවා 3ක් H2O2. එතකොට ඊළඟට මේක 14ක් H+ ඉලෙක්ට්‍රෝන කැපිලා යනවනේ. Cr2O7 අයන වලින් හැදෙනවා 3ක් ඔක්සිජන් 3 වර 2 6ක් H+. මේ පැත්තේ 2ක් Cr ධන 3 + 7ක් ජල. right. ඔය ටික ලියන්න. ඊළඟට ආය අපි මේක ලියුවාම දෙපැත්තේ ආය සමාන ඒවා තියෙනවා. H+14යි H+6යි. H+14යි H+6යි. එහෙනම් අපි ගත්තොත් මෙයා අයින් වෙලා අපිට මෙතන දාන්න පුළුවන් 8ක් හරි 8ක් ඉතුරු වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් අවසාන වශයෙන් 3ක් H2O2 plus 8ක් H+ plus Cr2O7 2- වලින් හැදෙනවා 3ක් CO2 plus 2ක් Cr3 plus 7ක් ජලය. එහෙනම් ඔන්න ඔක තමයි ඉතින් බලමු හරිද කියලා. හයිඩ්‍රජන්ලා 3 වරක් 2 6යි. මෙතන 8ක් තියෙනවනේ 6ට 14යි. 7 වරක් 2 14යි. ඔක්සිජන් මෙතන 7යි. මෙතන 3 වරක් 2 6යි. 6යි 7යි කියන්නේ 13යි. බලමු 13ක් තියෙනවද කියලා. 3 වරක් 2 6යි. 6යි 7යි 13යි. ක්‍රෝමියම්ලා දෙන්නයි ක්‍රෝමියම්ලා දෙන්නයි. කාබන්ලා 3 දෙනයි 3ක් O2. 3ක් O2. හරි ඔක්සිජන්ලා 3 වරක් 2 6යි. මෙතන 7යි. 3 වරක් 2 6යි 7යි. එහෙනම් සියලු පරමාණු නිවැරදි. එහෙනම් ඔන්න ඔහම අපිට ගන්න. right. එහෙනම් අඩුපාඩු හදාගමු. ඔය ඇත්තටම අර්ධ ප්‍රතික්‍රියා කරනවා. මීටත් වඩා ඊළඟ ක්‍රමයේ ලේසි. ඒක ඔයාලට කරපුවාම තේරෙයි ඔක්සිකරණාංක වෙනස භාවිතයි. හරි. එහෙනම් අපි ඔය ටික සම්පූර්ණ කරගමු. හරි අපි එහෙනම් ඊළඟ ක්‍රමයට යනවා ඔක්සිකරණාංක වෙනස භාවිතයෙන් තුලනය කරන එක. හරි. මේ ක්‍රමය ඇත්තටම තව කෙටි. ඒ කියන්නේ ඉක්මනට තව උත්තරේ ගන්න පුළුවන් සහ ලේසි. වරදින්න තියෙනවා නම් chance එකක් ඒක අඩුයි. හරි. මෙහෙමයි. අපි ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාවෙන් යමුකෝ. එහෙනම් අපිට දෙනවා මේ ප්‍රතික්‍රියාව. right. මම කියනවා Fe2+ MnO4- එක්ක ප්‍රතික්‍රියා කරලා Fe ධන 3 සහ Mn ධන 2 වෙනවා කියලා කියනවා අපිට ආම්ලික මාධ්‍යයේදී. හරි. ඕක එක්ක වචනයෙන් කියලා තියෙනවා නැත්නම් ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. හරි. මෙහෙමයි. හරිද? ඔක්සිකරණාංක හොයාගන්න ඕනේ එක එක ඒ වගේ. හරි දැන් අපි දන්නවානේ මෙතන Fe ධන 2
මෙතන මැංගනස් ධන 7, මෙතන ධන 3, මෙතන ධන 2. right. එහෙනම් Fe ඔක්සිකරණය වෙලා මැංගනස් ඔක්සිහරණය වෙලා. හරි. Fe ධන 2 ඔක්සිකරණය වෙලා හැදෙන Fe ධන 3 කියන කෙනා. එහෙනම් මෙයා ඔක්සිකරණය වෙලා හැදෙන්නේ මෙයා. අපි මෙතනින් ඊතලයක් ගහනවා. මෙයා බවට පත් වෙනවා කියන. එතකොට ඔයාලට විභාගෙට ඒක පැන්සලෙන් ගහ ගන්නත් පුළුවන් නැත්නම් කටුවට එක තැනක ලියලා අවසානයේ නිවැරදි උත්තරේ ගන්නත් පුළුවන්. අර අන්තිමේට තියෙන උත්තරේ මේ විදිහට ඊතල ගහලා තියන්න එපා. හරිද? එහෙනම් අපි මෙන්න මෙහෙම එක ඊතලයක් ගෙවුවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මැංගනස් අපි දන්නවා ධන 7 ඉඳන් ධන 2ට ඔක්සිහරණය වෙනවා. හරි? ඒකටත් ඔය වගේ ඊතලයක් ගහ ගන්නවා. හරි? එහෙනම් මේ එක ඊතලයක දෙපැත්තේ තියෙන්නේ දැන් මේකේ තියෙන්නේ ඔක්සිකරණය වෙච්ච දෙන්න, ඒ කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච දෙන්න. මේ ඊතලයේ තියෙන ඔක්සිහරණ ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච දෙන්න. අපි අර කලින් වගේ අපි බලනවා ওই ඊතලයේ දෙපැත්තේ. ඒ ඔක්සිකරණය හරණය වෙච්ච පරමාණු සංඛ්‍යා සමාන නැත්නම් සමාන කරගන්න. Fe එක නයි Fe එක නයි මැංගනස් එක නයි මැංගනස් එක. ඕක සමාන නැත්නම් ඒ අපි අර යම් කිසි අගයක් දාන්න ඕන නම් 2යි හරි 3යි හරි එහෙම කියලා අපි ඔක දානවා. හරිද? එහෙනම් දැන් මෙතනදී අවුලක් නැහැ සමානයි. එහෙනම් මේක ඔක්සිකරණය මේක ඔක්සිහරණය. අපි ওই ඊතලයක් දැම්මනේ. ඒ ඊතලයේ උඩ ලියනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හරි. එහෙනම් බලන්න ධන 2 ඉඳන් ධන 3ට. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් තමයි පිට වෙන්න ඕනේ. එහෙනම් මෙතන ලියනවා ඉලෙක්ට්‍රෝනයක්. එක ඉලෙක්ට්‍රෝනයක්. හරි. මම මේක නිල් පාටින් ලියන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක්. මෙතන ධන 7 ධන 2යි. පහක වෙනසක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 5යි. එහෙනම් ඔන්න ඔක ලිව්වා. ඔන්න ඔක. දැන් අපි මේ ඊතලයේ උඩ තියෙනවනේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් එක ඉලෙක්ට්‍රෝන 5යි. ඕක අපි සමාන කරනවා. අර ඉස්සෙල්ලා කරා වගේ. හරි සමාන කරනවා. කොහොමද? ඒක සමාන කරන්නේ යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරලා සමාන කරනවා. දැන් මේක 5යිනේ. එහෙනම් මේක 5න් වැඩි කරොත් වැඩි ගුණ. හරි මේක 5න් වැඩි කරොත් වැඩි ගුණ. මේකත් ඉලෙක්ට්‍රෝන 5ක් වෙනවා. ඔතනදී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරන්න අපි යම් කිසි පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරනවනේ. 2යි හරි 3යි හරි දැන් මෙතනදී නම් 5යි. ඒ වැඩි කරපු සංඛ්‍යාවෙන් දැන් ඒ ඉලෙක්ට්‍රෝන 2 වැඩි කිරීම 5 කියන එක ලිව්වේ මේ ඊතලයේ උඩනේ තැඹිලි පාට ඊතලයේ උඩනේ. ඒකේ දෙපැත්තේ ඉන්න දෙන්නම මෙතන වැඩි කරපු ගානෙන් වැඩි කරනවා. දැන් මේක 5න් වැඩි කරා. ඒ නිසා මෙයත් 5න් වැඩි කරනවා. මෙයත් 5න් වැඩි කරනවා. එහෙනම් මම මෙතෙන්ඩත් 5 එකක් දාගන්නවා මෙතෙන්ඩත් 5 එකක් දාගන්නවා. දැන් මේකේ ඉලෙක්ට්‍රෝන 5යි තිබ්බේ කියන්නේ ආයෙත් එකෙන් වැඩි කරා වගේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන 5යි මෙතන ඉලෙක්ට්‍රෝන 5. ඒ නිසා මේකේ දෙපැත්තේ ආයෙ අංකයක් දාන්නේ. මොකද එතන එකෙන් වැඩි කරා වගේ. අපි යම් කිසි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරන යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරාද ඒ වැඩි කරපු සංඛ්‍යාවෙන් ඊතලයේ හිටපු දෙන්නම වැඩි කරනවා. හරි. දැන් මේක අපි ආයෙසරයක් ලියාගමු. හරි. මේ වැඩි කරපු ඒවත් එක්ක ලියාගමු. right. 5ක් Fe2 plus MnO4 වලින් හැදෙනවා 5ක් Fe3 plus Mn2 plus. දැන් මේ වැඩෙන් 175ක් විතර ඉවරයි. දැන් අපි අවසානයේට කරන්න තියෙන්නේ ආරෝපණ සහ හයිඩ්‍රජන් තුලනය කරන්න. පළවෙනියටම ආරෝපණ, දෙවෙනියටම හයිඩ්‍රජන්. එහෙනම් ඔය තියෙන සෙට් එකේ සමස්ත ආරෝපණ බලලා ආම්ලික මාධ්‍ය නම් H+ භාෂ්මික මාධ්‍ය උදාසීන මාධ්‍ය නම් OH- දාන්න තියෙනවා. right අපි බලමු. 5 ධන 2 5ක් ධන 10 ඍණ 1යි. ධන 2 5ක් Fe ධන 2 ආයන 5ක් තියෙනවා. එහෙනම් එක්කෙනෙක්ගේ ධන 2 ගානේ 5ක් තියෙනවා කියන ධන 10ක් තියෙනවා. MnO4 - 1යි ඍණ 1යි. එහෙනම් ධන 9ක් තියෙනවා මේක. මේ පැත්තේ Fe ධන 3 ආයන 5ක් තියෙනවා. එහෙනම් ධන 3 5ක් කියන්නේ ධන 15ක් තියෙනවා. ධන 15යි ධන 2යි කියන්නේ ධන 17ක් තියෙනවා අපිට. එහෙනම් ඔන්න ධන 17යි. එහෙනම් මේ පැත්තේ ධන 9යි මේ පැත්තේ ධන 17යි. අපි බලනවා වෙනස. වෙනස බලලා එහෙනම් අපි ගත්තොත් මෙතනදී වැඩි යගෙන් අඩු යගේ අඩු කරන්න. එහෙනම් නැත්තම් ධන ගතියෙන් වැඩි යගේ අඩු යගේ අඩු කරන්න. එහෙනම් ධන 17 රින ධන 9. හරි. එහෙනම් උත්තරයක් එනවා 8යි. 8ක වෙනසක් තියෙනවා. එහෙනම් ආම්ලික මාධ්‍යෙ H+ ඒ කියන්නේ හරියට මේ පැත්තේ H+8ක් දැම්මොත් ඒක ධන 17ට සමාන වෙනවා. එහෙනම් අපි දානවා H+8.
H+ දැම්මොත් 8ක් මේ පැත්තේ කවුරුත් නැහැ හයිඩ්‍රජන් ඉන්න. ජල අණු දානවා 4ක්. එහෙනම් ඔන්න උත්තරේ. වැඩේ හරි. හරි? එහෙනම් මොකද කරන්නේ? ඔක්සිකරණාංක ලියාගෙන ඔක්සිකරණය හරණය වෙච්ච කට්ටිය අපි අඳුර ගන්නවා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච කෙනා සලකලා එතන ඊතලයක් ගහගන්න. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච දෙන්න සලකලා අපි ඊතලයක් ගහගන්න. ඊතලයේ දෙපැත්තේ පරමාණු සංඛ්‍යා සමාන නැත්නම් සමාන කරගන්න ඕනේ. ඒ ගහපු ඊතලයේ උඩ අපි ලියනවා ඒකට ඒ ඔක්සිකරණයේදී පිට වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හෝ ඔක්සිහරණයේදී ලබාගත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. දැන් මෙතනදී ධන 2 ඉඳන් ධන 3ට එක ඉලෙක්ට්‍රෝනයයි ධන 7 ඉඳන් ධන 2ට ඉලෙක්ට්‍රෝන 5යි. ඒක වැඩි සමාන කරනවා යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරනවා. අපි යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරොත් ඒ වැඩි කරපු සංඛ්‍යාවෙන් ඒ ඊතලයේ තියෙන ඒ ඊතලයේ දෙපැත්තේ තියෙන ප්‍රභේද දෙකම වැඩි කරනවා. දැන් මේක 5න් වැඩි කරපු නිසා මෙයක් 5න් වැඩි කරා මෙයක් 5න් වැඩි කරා. හරි 5න් වැඩි කරා. ඊළඟට ඕක ලියා ගන්න. හරි දැන් විභාගයට ඕක තුලනය කරද්දී ඔයාලා මේ ඉරි ඉතුරු කරන්න එපා. හරි. කෙලින්ම එක්ක අවසාන උත්තරේ මේක ලියන්න. නැත්තම් මේක ලියලා මේ ආයෙ වෙනම ලිව්වත් කමක් නැහැ. හරි. නැත්තම් වෙන තැනක කරලා අන්තිමේට උත්තරේ ලියන්න. හරි. එහෙනම් අපි එතකොට ගත්තා 5ක් Fp ධන 2 MnO4 5ක් Fp ධන 3 Mn ධන 2 ඊළඟට සාමාන්‍ය පරිදි H+ හෝ OH- දාලා ආරෝපණ තුලනය කරනවා. ඒක මාධ්‍ය අණු අපි තීරණය කරනවා. ඊළඟට හයිඩ්‍රජන් තුලනය කරනවා ජල අණු දාලා. එහෙනම් ඔන්න ඔය විදිහට කරන්න තියෙන හරිම සරලයි. ඔයාලට දැන් ප්‍රතික්‍රියාවක් දැන් අපිට මේකෙන් ප්‍රශ්නයක් තියෙන වෙලාවකදී ඔයාලා අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් තුලනය කරත් මේ ක්‍රමයෙන් තුලනය කරත් සම්පූර්ණ ලකුණු හම්බෙනවා. දැන් අර්ධ ප්‍රතික්‍රියා තුලනය කිරීමට ඔයාලට දෙනවා නම් යම් ලකුණු ප්‍රමාණයක් ඒක නැතුව ඔයා මේ විදිහට ඔක්සිකරණාංක වෙනස භාවිතයෙන් තුලනය කරොත් ඒ ලකුණු ප්‍රමාණයම සමස්තයක් විදිහට හම්බ වෙනවා. හරි ඒ නිසා මේක බලනකොට ලේසි ඇත්තට. සහ මේකේ වරදින්න තියෙන chance එක අඩුයි. දැන් අර්ධ ප්‍රතික්‍රියා ලියද්දී අර්ධ ප්‍රතික්‍රියා දෙකක් ලියන්න එපා. ඔක්සිකරණයට එකයි ඔක්සිහරණයට එකයි. එකක් හරි වැරදුනොත් නිකමට හරි අන්තිම උත්තරෙත් වරදිනවා. දැන් මෙතන එහෙම නෑනේ හරියට අන්තිමට එකක් වගේනේ අපිට කරන්න තියෙන සමස්තයක් විදිහට එකක් වගේ තමයි අපිට කරන්න තියෙන්නේ. හරි? ඒ නිසා මේ ක්‍රමය හරි ලේසි. ඒ නිසා අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමය එහෙනම් ඉතාම ලේසි. right. එහෙනම් අපි ටියුට් එකට යමු. ටියුට් එකේ ගත්තාම ඔක්සිකරණාංක වෙනස භාවිතයෙන් තුලනය කියන තැන එතන නැවත මේ උදාහරණය තමයි කතා කරලා තියෙන්නේ. අපි එහෙනම් ඔන්න ඕක කරගමු ඉක්මනට. මුලින්ම මේක ලියාගමු අපි. මේක ලියන එක ඊට පස්සේ අන්තිම උත්තරේ මේ විදිහට ලියමු. අපි එහෙනම් ඕක සම්පූර්ණ කරගමු. අර ඉස්සෙල්ලා අපි අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් තුලනය කරපු ඕනෙම එකක් ඊට වඩා ලේසියෙන් ඇත්තටම කෙටි ක්‍රමයක් වගේ මේ ඔක්සිකරණාංක වෙනස භාවිතයෙන් අපිට තුලනය කරන්න පුළුවන්. හරි එහෙනම් මේක ගමු. මේක ඉවර කට්ටිය අපි මේ ක්‍රමෙන් තුලනය කරමු මේ ප්‍රතික්‍රියාව. අපි කලින් අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් තුලනය කරා. ඒක දැන් ඊට වඩා ලේසියට අපි එහෙනම් තුලනය කරමු මේ ක්‍රමෙන්. CO2 Cr ධන 3 ආම්ලික මාධ්‍ය. එහෙනම් පළවෙනි තැන මෙතන මේක ලියා ගන්න. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා අපි සමස්ත නිවැරදි තුලිත ප්‍රතික්‍රියාව ගන්නවා. හරි? ඒක ගන්න පුළුවන්. හරි එතකොට මම නම් කියන්නේ ඇත්තටම ඔයාලට මේ ප්‍රතික්‍රියාවත් තුලනය කරගන්න තිබ්බොත් ඒක ඒ මොන කොහේ හරි වෙලාවක මේ ක්‍රමය පාවිච්චි කරලා මේක ඇත්තටම ලේසි සාර වරදින්න තියෙන chance එක අඩුයි. ඔයාට සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ලැබෙනවා. කිසිම අවුලක් නැහැ.
එතකොට ඔයා මේක අරගෙන මේක ලිව්වත් කමක් නැහැ. එකවරම තුලිත ප්‍රතික්‍රියාව ගත්තත් අවුලක් නැහැ, ලකුණු දෙනවා. හරි. මාකින් එකේ කියලා තියෙනවා ඒ එකවරම තුලිත ප්‍රතික්‍රියාව ගත්තත් සම්පූර්ණ ලකුණු දෙන්න කියලා. හරි. අපි එහෙනම් ඊළඟට මේක බලමු. ඔය වගේ එහෙනම් අපිට දීලා තියෙනවා C2O4 2- plus Cr2O7 2- වලින් හැදෙනවා CO2 plus Cr3 plus සාමූහික මාධ්‍යය. එහෙනම් ඔක්සිකරණාංක ලියාගමු. හරි අපි දන්නවා මෙතන ක්‍රෝමියම් තියෙන්නේ ධන 6. මෙතන ක්‍රෝමියම් ධන 3. ඔයාලට මතකයි නම් මෙතන කාබන් තියෙන්නේ ධන 3. මෙතන කාබන් තියෙන්නේ ධන 4. හරි. දැන් වෙන වෙනම ඊතල ගහගන්නේ නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච ප්‍රතික්‍රියාව ඔක්සිහරණයට සහභාගී වෙච්ච ප්‍රතික්‍රියාව. එහෙනම් ඔක්සිකරණයට සහභාගී වුණේ C2O4 2- CO2 වෙන එක. ඔක්සිහරණයට සහභාගී වුණේ Cr2O7 2- Cr ධන 3 වෙන එක. හරි. එහෙනම් දැන් ඔය ගහපු ඊතල උඩ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ලියා ගන්න ඕනේ. හැබැයි ඊට කලින් ඒ ඊතලයේ දෙපැත්තේ ඔක්සිකරණය හරණය වෙච්ච පරමාණු සංඛ්‍යා සමාන නැත්නම් සමාන කරගන්න ඕනේ. හරි. මේ බලන්න. මෙතන කාබන්ල දෙන්නයි මෙතන කාබන්ල එකයි. ඒ නිසා දෙන්නේ කරගන්න ඕනේ. ඔන්නම දෙන්නේ දෙකෙන් වැඩි කරනවා. එහෙම දෙකේ ලකුණු දාගන්න. මේ පැත්තේ ක්‍රෝමියම්ල දෙන්න මේ පැත්තේ එක නැහැ. ඒ නිසා මේ පැත්තේ දෙකේ ලකුණු දාගන්නවා. හරි. දැන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි ලියාගමු. මම ඉස්සෙල්ලා කිව්වේ මෙතන ධන 3 ඉඳන් ධන 4ට එක ඉලෙක්ට්‍රෝනයක් වුණාට කාබන් පරමාණු දෙන්නටම ඉලෙක්ට්‍රෝන දෙකයි. මෙතන ධන 6 ඉඳන් ධන 3ට ඉලෙක්ට්‍රෝන 3ක් වුණාට ක්‍රෝමියම් දෙන්නම සැලකුවොත් ඉලෙක්ට්‍රෝන 6යි. හරි. දැන් සමාන නැහැ ඉලෙක්ට්‍රෝන 6යි ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් මේක 3ෙන් වැඩි කරන්න වෙනවා. මේක 1ෙන් වැඩි කරන්න ඕනේ. නැත්නම් වැඩි කරන්න ඕනේ නැහැ. ඉතින් එහෙම තියමු. දැන් අපි යම්කිසි සංඛ්‍යාවකින් ගුණ කරාද ඊතලයේ දෙපැත්තේ ඉන්න දෙන්නම ඒ සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මේක 3ක් වෙනවා. දැන් මෙතන දැන් 3ෙන් ගුණ වෙන්න ඕනේ. මෙතන දෙකේ ලකුණක් දැනටම තියෙනවනේ. ඒකත් 3ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට 3 වරක් 2 මෙතන වෙන්නේ 6යි. හරි? එහෙනම් අපි මේ 3 කියන එක මේ පැත්තට දානවා. මේ පැත්ත ඉස්සලා දෙකේ ලකුණක් තිබ්බනේ. ඒක ගුණ කරනවා මේකේ. එතකොට 3 වරක් 2 6යි. දැන් අපි ඔබ ලියමු එහෙනම්. හරි එහෙනම් අපි ලියනවා 3ක් මෙතන විතුරු ටික කරන්නත් පුළුවන්. කමක් නැහැ අපි ලියමු. plus Cr2O7 2- වලින් හැදෙනවා 6ක් CO2 plus 2ක් Cr3+. හරි. දැන් අපි ආරෝපණය එහෙම තුලලේ කරමු. හරි මේ පැත්තේ ආරෝපණය ගත්තොත් ඍණ 2 අයන 3ක් තියෙනවා. ඍණ 2 අයන 3ක් ඍණ 6. මෙතන ඍණ 2යි. ඍණ 8ක් තියෙනවා. මේ පැත්තේ මෙතන ආරෝපණයක් නැහැ. මෙතන ධන 3 අයන 2ක් තියෙනවා. ධන 6යි. එහෙනම් ඍණ 8 ධන 6. කොහොමද වෙනස හොයාගන්නේ? ධන සංඛ්‍යාවෙන් අඩු කරන ඍණ සංඛ්‍යාව. එහෙනම් ධන 6ෙන් අඩු කරනවා ඍණ 8ක්. එහෙනම් ධන 6යි ඍණයි ඍණයි ධන වෙනවා 14යි. එහෙනම් 14ක වෙනසක් තියෙනවනේ. ආම්ලික මාධ්‍ය නිසා H+ අයන තමයි දාන්නේ. ආම්ලික මාධ්‍ය නිසා H+ අයන. මේ පැත්තට දැම්මොත් ඉතින් තව දැන වැඩි වෙන එක වෙන්නේ. එහෙනම් මේ පැත්තට දාමු 14ක් H+. 14ක් H+ දාපුවම ආයි හයිඩ්‍රජන් තියෙන වෙන කවුරුත් නැහැ. ජල අණු දානවා. හරි බලන්න එහෙනම් කොච්චර ලේසියෙන් එනවද කියලා. පරමාණු සංඛ්‍යාව බලන්න. හයිඩ්‍රජන් 14යි. හයිඩ්‍රජන් 17යි. ඔක්සිජන් 7යි. මේ පැත්තේ ඔක්සිජන් 7යි. ක්‍රෝමියම්ල දෙන්නයි ක්‍රෝමියම්ල දෙන්නයි. කාබන්ල 6යි. කාබන්ල 6යි. එහෙනම් හරියම ලේසියෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. එනවා හරි ලේසියෙන්. මෙතන C2O4 2- වලත් ඔක්සිජන් තියෙනවා. ඒතකොට 4 වරක් 3 12යි. 12යි මෙතන 7යි. 12යි 7යි 19යි. මේ පැත්තේ 6 වරක් 2 12යි. 12යි 7යි 19. හරි එහෙනම් බලන්න. ඉතාලම ලේසියෙන් ගන්න පුළුවන්. රයිට් එහෙනම් ඔය ඔක්සිකරණාංක වෙනස භාවිතයෙන් තුලනය කරන එක. රයිට්.
එහෙනම් ඕක අපි සම්පූර්ණ කරගමු. ඊළඟට මම කියනවා මම දෙනවා වාෂ්මික මාධ්‍ය එකක් ඇලුමිනියම් ප්ලස් NO3 මයිනස් AlO2 මයිනස් ප්ලස් ඇමෝනියා. රයිට් මේක බලමු අපි ඉස්සෙල්ලත් අපි තුලනය කරා වාෂ්මික මාධ්‍ය වෙන එකක්. අපි බලමු ඔක්සිකරණාංක වෙනස භාවිතේ ඉස්සෙල්ලා වගේම හරි ලේසි. හරි මේක තමයි අරම ලේසිම කිටිම ක්‍රමේ වරදින්නෙත් නෑ. හරි හරියට වැඩ මේවා කරගත්තොත් ලේසියෙන්ම ගන්න පුළුවන්. මේක තමයි ලේසිම විදිහ. හරි එහෙනම් මේක තුලනය කරන අපි බලමු මේ ක්‍රමයට කලින්ට වඩා ලේසියෙන් ගන්න පුළුවන්. වෙලාවත් කලින් අර්ධ ප්‍රතික්‍රියා ලියන තරම් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට අපිට ගන්න පුළුවන්. හරි අපි එහෙනම් මේක බලමු. අපිට තියෙනවා දීලා ඇලුමිනියම් නයිට්‍රේට් අයනත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇලුමිනේට් අයන සහ ඇමෝනියා බවට පත් වෙනවා. අපි ඔක්සිකරණාංක ටික ලියාගමු. මේක නම් දන්නවනේ අපි මෙතන බිඳුවයි. මෙතන නයිට්‍රජන් ධන 5යි. හරි. ඔයාලට මතකයි නම් ඇමෝනියා වල මෙහා ඍණ 3 තිබ්බේ. මෙතන අපි ගත්තොත් x ඍණ 4 සමානයි ඍණ 1යි. එතකොට ධන 3යි. එහෙනම් ඔහොම ගමුකෝ. එහෙනම් අපි ඉස්සෙල්ලා වගේ ලියාගමු. ඇලුමිනියම් තමයි ඔක්සිකරණය වෙලා තියෙන්නේ. ඒකට ඊතලයක් අපි දාගන්නවා. NO3 මයිනස් වල නයිට්‍රජන් තමයි ඇමෝනියා වල නයිට්‍රජන් දක්වා ඔක්සි හරණය වෙලා තියෙන්නේ. දැන් අපි ඊතල උඩ ඊතලයේ දෙපැත්තේ පරමාණු සංඛ්‍යා සමාන නැත්නම් සමාන කරලා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පෙන්නනවා. ඇලුමිනියම් ල එක නැහැ ඇලුමිනියම් ල එක නැහැ. එහෙනම් අවුලක් නැහැ. නයිට්‍රජන් ල එක නැහැ නයිට්‍රජන් ල එක නැහැ. right. එහෙනම් අපිට ඉලෙක්ට්‍රෝන ගන්න පෙන්නන්න පුළුවන්. බිඳුවේ ඉඳන් ධන 3ට කියන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් 3ක් පිට වෙනවා ඔක්සිකරණය. මෙතන ධන 5 ඍණ 3නේ. ධන 5න් අඩු කරන්න ඍණ 3ක්. 5 ඍණ 3. එතකොට 8යිනේ. ඉලෙක්ට්‍රෝන 8ක වෙනසක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඔහොම. දැන් ඉලෙක්ට්‍රෝන 3යි ඉලෙක්ට්‍රෝන 8යි සමාන කරන්න. එතකොට 24 තමයි කුඩාපොතු ගුණාකාරය. හරි 8 වරක් 3 24යි. එහෙනම් අපිට මේක වැඩි කරන්න වෙනවා 8න් මේක වැඩි කරන්න වෙනවා 3න්. මේක 8න් වැඩි කරපු නිසා ඒ ඉතලයේ දෙපැත්තිරු දෙන්නම 8න් වැඩි කරනවා. හරි මෙයත් 8ක් වෙනවා ඇලුමිනියම් වල මෙයත් 8ක් වෙනවා. මේක 3න් වැඩි කරානේ. දැන් මේක වැඩි කරේ 8න්. මේක 3න් වැඩි කරා 8 වරක් 3 24යි. 3න් වැඩි කරේ ඒ නිසා ඒ ඉතලයේ දෙපැත්තේ ඉන්න මෙයත් 3ක් කරනවා මෙයත් 3ක්. වැඩේ හරි. දැන් ඕක අපි ලියාගමු එහෙනම් වෙන 8ක් ඇලුමිනියම් ප්ලස් 3ක් NO3 මයිනස් 8ක් AlO2 මයිනස් වලින් හැදෙනවා 3ක් ඇමෝනියම්.
දැන් අර වගේම ආරෝපණ සහ හයිඩ්‍රජන් තුලනය කරමු භාෂ්මික මාධ්‍ය OH මයිනස් දාලා. බලමු මේ පැත්තේ ආරෝපණ. මෙතන කිසිම ආරෝපණයක් නැහැ. ඍණ 1 අයන 3ක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 3යි. NO3 මයිනස් අයනේ ආරෝපණය ඍණ 1යිනේ. එහෙම අයන 3 දෙනෙක් තියෙනවා ඍණ 3යි. ALO2 මයිනස් අයන 8ක් තියෙනවා. එහෙනම් ඍණ 8යි. හරි. එහෙනම් ALO2 මයිනස් අයන 8ක් තියෙනවා ඍණ 8යි. හරි. එහෙනම් ඍණ 3යි ඍණ 8යි. වෙනස කීයද? වෙනස කීයද? ඍණ 3 ඉඳන් ඍණ 8ට යන්න වෙනවා. ඔයාට ඔක එකපාරටම සෙට් නැත්තම් ඍණ 3ෙන් අඩු කරන්න ඍණ 8ක්. ඒතකොට ඍණ 3යි ඍණයි ධනයි. එතකොට වෙනස එනවා 5ක්. 5ක්. නැත්තම් සරල රේඛාවකින් හිතන්න ඍණ 3 ඉඳන් ඍණ 8ට ගිහිල්ලා තියෙනවා. ඍණ 3 සහ ඍණ 8 අතර 5ක වෙනසක් තියෙනවනේ. හරි. දැන් භාෂ්මික මාධ්‍ය නිසා OH මයිනස් අයනනේ දාන්න ඕනේ. මේ පැත්තට OH මයිනස් අයන දැම්මොත් තව ඍණ ආරෝපණය වැඩි වෙනවා. කවදාකවත් මේ පැත්තට සමාන වෙන්නේ නැහැ. ඍණ 3 එක්ක මේ පැත්තේ ඍණ 3ට සමාන කරන්න ඕනේ. එක්ක මේ පැත්තේ ඍණ 8ට සමාන කරන්න ඕනේ. මේ පැත්තට OH මයිනස් දාලා කවදාකවත් ඍණ 3 වෙන්නේ නැහැ. හැබැයි මේ පැත්තට OH මයිනස් දැම්මොත් ඍණ 8 කරන්න පුළුවන්. එහෙනම් 5ක් දාන්න. 5ක් OH මයිනස්. 5ක් OH මයිනස්. හරි. එහෙනම් දැන් අවසානයේ හයිඩ්‍රජන් තුලනේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? අපි බලමු හයිඩ්‍රජන්ලා කීයද කියලා. මේ පැත්තේ 5ක් ඉන්නවා. මේ පැත්තේ හයිඩ්‍රජන්ලා 5ක් ඉන්නවා. මේ පැත්තේ හයිඩ්‍රජන්ලා 3 වරක් 3 9ක් ඉන්නවා හයිඩ්‍රජන්ලා. හරි. එතකොට අර මම කිව්වා H+OH- දාන පැත්තට විරුද්ධ පැත්තම වෙන්නේ හයිඩ්‍රජන්. හරි. එහෙම වෙන්නේ එකම පැත්තට වෙන්නත් පුළුවන්. දැන් මේ පැත්තේ ඉතින් ජලාණු හයිඩ්‍රජන්ලා 4ක් මදිනේ. එහෙනම් අපි මේ පැත්තට දාමු ජලාණු 4ක්. 4ක් H2O කියලා මම මෙතන ලියන්නම්. දැන් අපි වැඩේ හරියට බලමු. ජලාණු දෙන්නේ 4යිනේ ඕනේ. හයිඩ්‍රජන්ලා 4යි ඕනේ. ඒ නිසා ජලාණු දෙන්නේ දාමු. දැන් අපි බලමු ගණන් කරලා. හයිඩ්‍රජන් දෙවරක් 2 4යි. මෙතන 5ක් තියෙනවා. 4යි 5යි 9යි. හයිඩ්‍රජන් 3 වරක් 3 9යි. හරිනේ. ඒක හරි. ඔක්සිජන්ලා මෙතන දෙන්නයි. මෙතන 5යි. දෙන්නයි 5යි 7යි. මෙතන 3 වරක් 3 9යි 9යි 7යි 16යි. ඔක්සිජන්ලා 8 වරක් 2 16යි. ඇලුමිනියම්ලා 8යි. ඇලුමිනියම්ලා 8යි. නයිට්‍රජන්ලා 3යි. නයිට්‍රජන් 3. එහෙනම් ඔන්න ප්‍රතික්‍රියාව හරි. එහෙනම් දැන් එකවර අර මෙතන පල්ලෙහාට ආපු නිසා මම ආයෙ ලියන්නම් 5ක් OH මයිනස් 8ක් ඇලුමිනියම් 3ක් NO3 ප්ලස් 2ක් ජලය ඇදෙනවා 8ක් ALO2 ප්ලස් 3ක් එනවා. බලන්න කොච්චර ලේසිද කියලා. අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයට ගියොත් මෙතන ගොඩාක් ලියන්න වෙනවා. එකක් ඇලුමිනියම් Al වලින් ALO2 වලට ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න වෙනවා. ඊළඟට NO3 ඇමෝනියා දක්වා ඔක්සි හරණ ප්‍රතික්‍රියාව ලියන්න. ඒතකොට ප්‍රතික්‍රියා දෙකයි. ඔයාලට මතකයි නම් එතනදී ඒ දෙක එකතු කරපුවාම ලැබෙන ප්‍රතික්‍රියාව දෙපැත්තේ සමාන වෙනවා තියෙනවා. හරි සමාන වෙනවා කියනවනේ ඒව කපලා දාන්න ඕනේ. එතකොට අර ඒ දෙක එකතු කරලා ප්‍රතික්‍රියාවල් ලියන්න 3යි. අර දෙපැත්ත ඒවා කපලා අවසානයේ උත්තරේ අවසන් ප්‍රතික්‍රියාව ගන්න වෙනවා 4යි. ප්‍රතික්‍රියා 4ක් ලියන්න ඕනේ. ඒක අපිට ප්‍රතික්‍රියා 4 එක පියවරෙන් කරලා දෙන්නේ. එතකොට අතනදී වරදින්න තියෙන chance එක ගොඩාක්ම වැඩි. බලන්න මෙතනදී වරදින්න තියෙන chance එක ගොඩාක්ම අඩුයි සහ ඉක්මන් ලේසි. හරි ඔයාලට වරදින chance එක අඩුයි වෙලාවත් ඉතුරු. ඒ නිසා ඇත්තටම ඔය ක්‍රම දෙකම පුරුදු වෙන. මොකද අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමය අමතක කරන්න එපා. ලේසි ක්‍රමයක් තියෙනවා කියලා ඒක අමතක කරන්න එපා. මොකද අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමෙත් අපිට අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. ඒ නිසා අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයක් හොඳටම පුළුවන් කරගන්න මේ ගණනාංක භාවිතයෙන් තුලනය කරන එකත් හොඳටම පුළුවන් කරගන්න. නමුත් වැඩිපුර මේක භාවිතා කරන්න. මේක ලේසි සහ වරදින්න තියෙන chance එක අඩුයි. right. එහෙනම් අපි ටෙවුට් එකේ සඳහන් වෙලා තියෙනවා අර කලින් ප්‍රතික්‍රියා එක සහ අලුත් ප්‍රතික්‍රියා ඒවා අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් තුලනය කරන්න. ඊට පස්සේ ඇත්තටම අපිට තියෙන්නේ ද්විදාකරණ ප්‍රතික්‍රියා තුලනය කරන්නේ කොහොමද කියලා. ඒකත් හරිම ලේසි කරද්දි තේරෙයි. සහ තුලිත රසායනික සමීකරණ ලබා ගැනීම කියලා එකක් තියෙනවා. මේක ඇත්තටම ටිකක් හිතන්න ඕනේ කොටස ඒක. ඒක තමයි චුට්ටක් අමාරු. තුලිත රසායනික සමීකරණ කියලා. ඒ කියන්නේ අපිට දෙනවා මෙහෙම සංයෝග විදියට. දැන් උදාහරණයකට මේ ප්‍රතික්‍රියාව හිතන්නකෝ. මේ ප්‍රතික්‍රියාව සංයෝග වල දෙනවා. NaOH වලින් තමයි OH මයිනස් ලැබෙන්නේ. ඇලුමිනියම්. නයිට්‍රේට් අපි හිතමුකෝ සෝඩියම් නයිට්‍රේට් කියලා. සහ දෙකක් ජලයමම දෙනවා. එතකොට එහා පැත්තේ
සංයෝග විදිහටම ලියන්න ඕනේ කොහොමද ලැබෙන්නේ කියලා. අන්න ඒක. ඒක තමයි තුලිත රසායනික සමීකරණ. ඒක චුට්ටක් හිතන්න ඕනේ තව. හරි. එතකොට අපිට තියෙනවා එහෙනම් දීදාකරණ ප්‍රතික්‍රියා සහ තුලිත රසායනික සමීකරණ ලබා ගැනීම සහ ඒ ආශ්‍රිත ගණනය කිරීම. සහ අවසානයේ ඔය සෝදිසි ක්‍රමයෙන් තුලනේ සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලනේ කියන එක අපි තියෙනවා. අපි එහෙනම් ඊළඟ සෙෂන් එකේදී විදාකරණ ප්‍රතික්‍රියා සහ තුලිත රසායනික සමීකරණ ලබා ගැනීමත් සෝදිසි ක්‍රමයේ සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලනේත් කතා කරනවා. එහෙනම් ඔයාලා හොඳට අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයක් ඔක්සිකරණාංක වෙනස භාවිතයෙන් තුලනේත් ඉතාම හොඳට ප්‍රැක්ටිස් කරන්න. මේක ලේසි. අනිවාර්යෙන් හොඳටම මේක කරලා සාටිවුට් එකේ ප්‍රශ්න ටික කරලා හොඳට මේක පුළුවන් කරගන්න. එහෙනම් අපි ඊළඟ සෙෂන් එකේදී හම්බ වෙනවා මේකේ අවසන් කොටස ඇත්තටම. එතකොට ප්‍රතික්‍රියා තුලනේ අවසන් කොටස අපි ඒකෙදි කතා කරනවා. ඊට පස්සේ පාඩම අපි ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කිරීම සහ ඔය අනුමාපන වගේ දේවල් කතා කරනවා. රයිට් අපි එහෙනම් ඊළඟ සෙෂන් එකේදී හම්බ වෙමු.